දයාබර දුවල පුතාලට මාව ඇහෙනවද? ඔව් මාව ඇහෙනවනම් අත උස්සන්න පුතේ. very good. ඔන්න අපි තුන්වෙනි වාරයේ වැඩසටහන ආරම්භ කරන්න හදන්නේ. ගණපතේ දෙති නුවණ මිහි කත රකිති මෙදේරන දෙන්නේ මට නුවණ අසන් දෙවියනි දේව සුබ ගණ 120ට 220ක් ආවඩා ආයුබෝව වේවා කියලා මව්බසේ පියසලකුණ අපේ සිංහල පන්තිය ආරම්භ කරන්න හදන්නේ. ඉතින් මගේ රත්තරන් දුවල පුතාලා හැමෝම මම දන්නවා දැන් බලාගෙන ඉන්නේ අද රෑ ඉවර වෙලා හෙට දවස උදා වෙන්නේ කීයටද කියලා. ඇයි එහෙම කියන්නේ? හෙට තමයි ඔයාගේ දෙවනි වාරය අවසන් කරලා ඉස්කෝලේ නිවාඩු හම්බෙන්න දවස. මං හරිනේ. එහෙම කියනකොට මූණට හිනාවකුත් එනවා. දැන් ඉතින් හෙටින් පස්සේ ඉතාම සුන්දර නිවාඩු කාලයක් ආරම්භ වෙන්නේ. හැබැයි පුතේ මේ නිවාඩු කාලයේ අපිට කරන්න වැඩ ටිකකුත් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අද මව්බසේ පියසලකුණ අපේ සිංහල පන්තියට එකතු වෙච්ච මගේ දයාබර දුවල පුතාලවත් ඒ වගේම ආදරණීය අම්මලා අප්පච්චිලා හැම දෙනාම බොහොම ගෞරවයෙන් ගෞරව බහුමානයෙන් සෙනෙහසින් පිළිගන්නවා. ඉතින් අද පොඩි වෙලාවක් අරගෙන ඉස්සෙල්ලාම මේ කතාව කියන්න ඕනි කියලා හිතුවේ. අපි පුතේ පළවෙනි වාරයේ දෙවෙනි වාරයේ වැඩ කරලා දැන් තුන්වෙනි වාරයේ ආරම්භ කරන්න සූදානම් වෙන වෙලාව. දැන් මෙතන ඉන්නවා මගේ පළවෙනි වාරයේ සහ දෙවෙනි වාරයේ මාත් එක්ක එකතුලා වැඩ කරපු දයාබර අම්මලා තාත්තලා වගේම දයාබර දුවල පුතාලා හැමෝම. ඒ වගේම අලුතෙන් අපිත් එක්ක එකතු වෙන සියලු දෙනාටත් මුලින්ම ආයුබෝවන් කිව්වේ ඒකයි. ඉතින් පුතේ තුන්වෙනි වාරයේ වැඩපිළිවෙල ආරම්භ කරන්න කලින් දෙමාපිය රැස්වීමක් ගත්තේ පුංචි පුංචි කාරණා ටිකක් තියෙනවා ආදරෙන් දැනුවත් කරන්න. ඉතින් අම්මලා අප්පච්චිලා මේ වෙලාවේ අහගෙන ඉන්නවා නම් ඔන්න මුලින්ම කතා කරන්නේ අපේ දයාබර අම්මලා තාත්තලා හැමෝටම. දැන් ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා මේ දවස්වල රිපෝට් කාඩ් එක හම්බෙන්නේ නැතිනේ. මං ඉතින් ආදරණීය අම්මලා තාත්තලාට තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ. රිපෝට් කාඩ් එක අතට හම්බෙච්ච ගමන් අම්මේ තාත්තේ දරුවෝ බලන්නේ රිපෝට් එක දිහා නෙවෙයි. අම්මගේ තාත්තගේ මූණ දිහා. මොකද ඒ මූණ ටිකක් හරි වෙනස් වුණොත් ඔය පුංචි හිත ගොඩාක් දුකටපත් වෙනවා. ඒ නිසා මම මුලින්ම කියනවා දරුවෙක්ගේ ලකුණු වැඩි කරගන්න අපිට මාස 3ක් තියෙනවා. හැබැයි ඒ පුංචි හිත කැඩිලා ගියොත් ඒක හදාගන්න වෙන්නේ අපිට කල්ප කාලාන්තරයක් යනකම්. ඒ නිසා ලකුණු ගැන දුක් වෙන්න එපා. අදින් පස්සේ විශ්වාසය ඉන්නවා ඔයාගේ ලකුණු ටික දවසින් දවස ඔයාටම පේන්න වර්ධනය කරලා දෙන්න. ඉතින් තුන්වෙනි වාරේ පටන් ගන්නකොට දෙවනි වාරේ ඔයාට තිබුණේ ලකුණු 50ක්ද 60ක්ද ඒක ලකුණු 80 90 දක්වා වර්ධනය කරන්න තමයි මේ ලස්සන වැඩසටහන ආරම්භ කරේ. ඉතින් ඉස්සෙල්ලාම අලුතෙන් එකතු වෙලා ඉන්න දරුවන්ට විශ්වාසය කියන්නේ කවුද කියලා මුලින්ම පුංචි කතාවක් කියන්න හදන්නේ. මම විශ්ව ප්‍රභාත් රාජපක්ෂ. ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. එහෙම ආනන්ද විද්‍යාලයෙන් ඉගෙනගෙන උසස් පෙළ කරලා මුළු කොළඹ දිස්ත්‍රික්කයේම 8 වෙනිය වෙලා තමයි විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලය. කොළඹ විශ්වවිද්‍යාලයේදී ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් කරලා ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලය තුලම ශාස්ත්‍රපති උපාධියත් හදාරනවා සිංහල වලින්. ඊට පස්සේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව අවසන් කරලා දැන් ඉන්නේ ආචාර්ය උපාධිය කරන මට්ටමේ. තව අවුරුද්දක් එකමාරක් යනකොට ආචාර්ය විශ්වප්‍රභාත් රාජපක්ෂ කියලා ඔයාගේ සර්ට ගෞරව නාමයක් ලැබෙනවා. ඉතින් මගේ දුවල පුතාලත් ඒ වගේ කවදා හරි දවසක හොඳට ඉගෙනගෙන මේ රටේ වැදගත් පුරවැසියෙක් වෙන්නට ඕනේ. ඔහොම ඉගෙන ගන්න කාලේ පුතේ බස්නාහිර පළාත් සභා ගුරු විභාගයේ ලියලා දැන් කොළඹ අශෝක විද්‍යාලයේ සිංහල ආචාර්යවරයා විදිහට වැඩ කරනවා. ඒත් එක්කම රූපවාහිනී ජාතික පාසලෙන් හැම සිකුරාදම හැන්දෑවේ 4ට සජීවීව මගේ දුවල පුතාලා හම්බෙන්නත් විශ්වසයට අවස්ථාවක් හම්බුණා. ඉතින් මේ රටේ ගොඩාක් සිංහල ගුරුවරු ඉන්නවා. බස්නාහිර පළාතෙත් ගොඩාක් සිංහල ගුරුවරු ඉන්නවා. හැබැයි ඒ අතරින් විශ්වසයම මේකට තෝරගත්තේ ඇයි කියලා විශේෂත්වයක් තියෙනවා. පුතේ ජාතික තරුණ සේවා සභාවෙන් සංවිධානය කරන යෞවන සම්මාන තරගාවලියේ පිට අවුරුදු 3ක් 2012 2013 2014 වර්ෂ 3ම එක දිගට හොඳම රචනාව ලියලා ගද්‍ය රචනා ප්‍රථම ස්ථානය ගත්තේ ඔයාගේ විශ්වස. ඒ වගේම කවිතා ටැලන්ට්ස් කියලා තරගයක් තිබුණා ඉස්සර උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සංවිධානය කරේ විශ්වවිද්‍යාල අතර තිබුණ තරගාවලියක්. ඒකෙත් ලංකාවෙන් හොඳම නිවේදකයා වෙලා
සම්මානෙත් ගත්තා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජනගී ගායන ශිල්පී තරගාවලියේ හොඳම ජනගී ගායන ශිල්පියාට හිමි සම්මානයක් ගත්තේ විශ්ව සර්. අන්න ඒ නිසයි අපේ පන්තියේ දක්ෂතා තියෙන මගේ දුවලා පුතාලා හැමෝම හොඳ තැනකට අරන් එන්න සර් උත්සාහ කරන්නේ. ඉතින් අපේ සිංහල පන්තියත් එක්ක එකතු වෙලා ඉන්න මගේ පැටවුන්ට ලස්සනට කවි කියන්න පුළුවන් නම්, ලස්සනට කතන්දර ඉදිරිපත් කරන්න පුළුවන් නම්, ලස්සනට නිවේදනය කරන්න පුළුවන් නම් සර්ට පුළුවන් ඒකට ඔයාට අවස්ථාව හදලා දෙන්න. මං ඉතින් ওই පොඩි තරඟ ටිකක් එහෙම පන්ති මැද තියලා ඒකෙන් ජය ගන්න අපේ දුවලා පුතාලට අවස්ථාව අරන් දෙනවා. ගුවන්විදුලි සංස්ථාවට යන්න, රූපවාහිනී නාලිකාවක කතා කරන්න, නිවේදකයෙක් වෙන්න, ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න මේ හැමදේම. හැබැයි පුතේ ඒ හැමදේමත් එක්ක ඔයා සිංහල වලට වැඩිම ලකුණු ගන්න ඕනේ. දන්නවද? මේ අවුරුද්දෙත් සමස්ත ලංකා ප්‍රථම ස්ථානීය ගත්තේ විශ්ව සර් පුරුදු කරපු දරුවෙක් රචනා. ඉතින් සර්ගේ රචනා එක්ක ලංකාවේ කාටවත් රචනා ලියන්න බැරි වුණා. ඒ නිසා මගේ රත්තරන් දුවට පුතාට රචනාවක් ලියන හැටි කියලා දීලා කලාපෙන් පළවෙනිය කරලා පලාතෙන් පළවෙනිය කරලා සමස්ත ලංකාවෙන්ම පළවෙනිය කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් පළවෙනි වාරෙත් දෙවෙනි වාරෙත් වැඩිම ලකුණු ගත්ත දරුවන්ට ටැග්ග ගෙදරට මෙහි පොරොන්දු වුණා වගේම ලිපිනේ හරියට දුන්නා නම් අපේ කළමනාකරණ කමිටුව මණ්ඩලයේ සූදානම් ඉන්න ඔයාගේ ටැග්ග ගෙදරට මෙවන්න. ඉතින් ටැග්ගි හම්බුණාට පස්සේ ටැග්ගි ෆොටෝ එකකුත් ගහලා මට WhatsApp එකක් දාන්න. මං ආසයි ඒ ටැග්ගෙන් ඔයා සතුටු වෙනවා දකින්න. ඉතින් දයාබර අම්මලා තාත්තලාට අපි දැන් කතා කරන්න සූදානම් වෙනවා. අපේ සිංහල පන්තියේ 3 වෙනි වාරේ කාලසටහන ඉස්සෙල්ලාම කියන්න යන්නේ. ඔයා 6 වසරේ ඉගෙන ගන්න පුංචි බබෙක් නම් ඔයාට බ්‍රහස්පතින්දා හැන්දෑවේ 5ට තමයි පන්තිය පටන් ගන්න. ඉස්කෝලේ ගිහිල්ලා, ගෙදර ඇවිල්ලා, හොඳට නාලා, බත් ටිකක් එහෙම කාලා, චුට්ටක් නිදාගෙන හැන්දෑවේ 5ට හරියටම ඔයා සිංහල පන්තියට එකතු වෙන්න ඕනේ. එහෙම එකතු වුණාම 6:00 වෙනකන් එක දිගට පැය එකමාරක් පාඩම උගන්වලා ඔයාට මුළු පාඩමේම තියෙන ලස්සන තැන් ටික කියලා දෙනවා. ඔයා 7 වසරේ ඉගෙන ගන්න පුංචි දුවෙක් පුතෙක් නම් ඔන්න චූටි බබෝ ඔයාට හවස 6:00ට පටන් ගන්නවා ඔයාගේ සිංහල පන්ති. 6:00 ඉඳන් රෑ 8 වෙනකන් අපි සිංහල ඉගෙන ගන්නවා ගෙදර සාලේ මැද්දේ. එතකොට අම්මටයි අප්පච්චිටයි පුළුවන් ඔයත් එක්ක මම කියන කවියක් අහලා රස විඳලා ලස්සනට සිංහල ටික ඉගෙන ගන්න. ඔයා 8 වසරේ ඉගෙන ගන්න ටිකක් ලොකු බබෙක් නම් ඔන්න ඔයාගේ වෙලාව රාත්‍රී 8ට. අපි රෑ 8ට පටන් අරගෙන 9:00 වෙනකන් ලස්සනට වැඩ ටික කරගෙන යනවා. මොකද පහුවෙන්දට ඔයා ඉස්කෝලේ යන්නත් එපයි. එතකොට රෑ 9:00ට තමයි ඔයාගේ පන්ති කටයුතු අවසන් වෙන්නේ. මගේ පුතේ ඕකත් එක්ක ඔයාට 3 වෙනි වාරේ වැඩ කරන්න මතකනේ. සමහර දරුවෝ අපිට කියලා එවලා තිබුණා දෙවෙනි වාරේ වෙනකොට ගත්ත CR පොත ඉවරුණා කියලා. ඉතින් පුතේ හොඳයිනේ. CR පොතක් ඉවර වෙනකන් වැඩ කරනවා කියන්නේ කොච්චර හොඳද? ඒ නිසා සර්ත් එක්ක මේ ටර්ම් එකේ වැඩ කරන්න ඔයා අලුත් CR පොතක් ගන්න ඕනේ. පිටු 200 CR පොතක් අරගෙන මතකනේ අපි පළවෙනි වාරයේ දෙවෙනි වාරයේ වැඩ කළා. ඒ වගේ සුදු පාටින් කවරයක් දාන්න ඕනේ. සුදු පාටින් හරි ලස්සනට පිට කවරයක් දාලා ඔයාගේ නමත් ලොකුවට ලියලා පින්තූරෙකුත් අලෝලා ඉටි කවරෙකුත් දා ගන්න ඕනේ. මොකද මාස 3ක් 4ක් අපිට පොත පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එහෙම ගන්න CR පොත මගේ ආදරණීය අම්මලා තාත්තලාට මතක ඇති. අර අපි ඉස්කෝලේ යන කාලේ CR පොත උඩින් කපලා පොත වෙන් කරගත්තා. අන්න ඒ වගේ පැටියටත් පොතක් හදලා දෙන්න ආදරණීය අම්මලා තාත්තලා ගෙදරදී CR පොතක් අරගෙන පිටු 204ට බෙදන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් පිටු 50 ගානේ වගේ එක කොටසකට වැටෙනවා. ඒක වෙන් කරගන්න ඕනේ. මම මේ ටික WhatsApp group එකේ දානවා. ඒ නිසා දැනට පොඩ්ඩක් බලා ගන්න. ව්‍යාකරණ වලට තමයි පළවෙනි පිටු 50 අපි අයින් කරන්නේ. දෙවනියට අපි පෙළ පොත කොටසට පාවිච්චි කරන ඉතුරු පිටු 50. එතකොට ව්‍යාකරණයට පිටු 50ක් අයින් කරනවා. පෙළ පොතට තව පිටු 50ක් අයින් කරනවා. දැන් තව පිටු 100ක් ඉතුරු වෙන්නේ අපිට. රචනාවලටත් අපි පිටු 50ක් අයින් කරනවා. අපේ ටාගට් එක එහෙම නැත්නම් අපේ අරමුණ 3 වෙනි වාරයේ වෙනකොට ඔයා රචනා 15ක් ලියන්න ඕනේ. එතකොට රචනා 15ක් ලිව්වහම අපි පළවෙනි වාරේ රචනා 10ක් ලිව්වා. දෙවෙනි වාරේ රචනා 10ක් ලිව්වා 20යි. තුන්වෙනි වාරේ රචනා 15ක් ලියනකොට රචනා 35ක් ඔයා ලියලා මේ අවුරුද්ද අවසන් වෙනකොට කොහොමද? රචනා 35ක් ලිව්වහම පන්තියේ ඔයා විභාගෙට ලියන්නේ 36 වෙනි රචනාව. එතකොට ඉතින් ඒක ආයි අර අපි කියන්නේ සුපිරි රචනාවක් කියලා. ඒ වගේ ඔයාට රචනා ටික මම ලියවනවා. අවසාන කොටස තමයි අභ්‍යාස. ඔන්න දැන් ඉතින් ආදරණීය අම්මලා තාත්තලාට අභ්‍යාස කොටසේ තමයි මාත් එක්ක වැඩ කරන්න තියෙන්නේ. දැන් අපි අවුරුද්දට කිරි උතුරනකොට සාමාන්‍යයෙන්
ලිප් ගල් කීයක් ගන්නවද? ලිප හදන්න අපි ගඩොල් කැට කීයක් ගන්නවද? very good. 3ක් ගන්නවනේ. දැන් ඔය ගඩොල් කැට 3 හරියට තිබුණොත් තමයි පුතේ කිරි ටික හරියට උතුරන්නේ. හිතන්නකෝ ඔය ගඩොල් කැට 3 තමයි ඔයාගේ අම්මයි අප්පච්චි ඉන්නවා, විශ්ව සර් ඉන්නවා, ඔයා ඉන්නවා. එතකොට සර්ත් වැඩපිළිවෙල හරියට කියලා දීලා උගන්වනවා. ගෙදරදී ඔයා අභ්‍යාස ටික කරනවා. අම්මයි අප්පච්චි ඒවා බලන් ඉන්නවා. එහෙනම් අපි කණ්ඩායම් 3ම එකට එකතු වුණොත් තමයි මේ ගමන හරි ලස්සනට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ වාරේ අභ්‍යාස කොටස මම ටිකක් වෙනස් කළා. අභ්‍යාස කොටස වෙනස් කරලා එතන කරන වැඩ ටික තමයි දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේ බලන්න. හැම පාඩමක්ම අවසන් වුණාම මගේ චූටි පුතාට දුවට ඔන්න පැටියෝ ඔයාට පැවරුම් පතක් හම්බෙනවා. අපි මේකට කියනවා වර්ක්ෂීට් එකක් කියලා. මොකක්ද අපි කියන්නේ? වර්ක්ෂීට් එකක්. මේ පැවරුම් පත මගේ පුතේ ඔයාගේ WhatsApp group එකට දානවා. එතකොට ඔයා තාත්තිට කෝල් එකක් දීලා එහෙම නැත්නම් අම්මිට කෝල් එකක් දීලා කියන්න ඕනේ වැඩ ඇරලා එනකොට ඕකේ print out එකක් ගෙනත් දෙන්න කියලා. මෙන්න මේ පැවරුම් පත ඔයා අලවන්න ඕනේ ඔයාගේ CR පොතේ අභ්‍යාස කොටසේ. එතකොට කොහෙවත් මේක දුවන්නේ නැහනේ. නැත්තම් ඉතින් අද තියෙනවා කොලයක් හෙට නැති වෙනවා අනිද්දාට ආයි තව පොතක් ගන්න වෙනවා කරදරයිනේ. ඒ නිසා මේ පැවරුම් පත ඔයා අලවන්න ඕනේ ඔයාගේ පොතේ. පැවරුම් පත ඇලෙව්වහම ඒකේ ඔයා වැඩ ටික ලස්සනට කරගෙන යන්න ඕනේ. ඒ ටික මම බලන විදිය මගේ පුතාට තව ටිකකින් කියලා දෙන්නම්. එහෙනම් තුන්වෙනි වාරේ ওই පැවරුම් පතත් එක්ක අපි වැඩ කරන්න ඕනේ. හැම පාඩමටම හදපු හරි ලස්සන පැවරුම් පත් වෙන සමහර වෙලාවට ප්‍රහේලිකා තියෙනවා, සුදෝකු තියෙනවා, පොඩි ප්‍රස්තාර තියෙනවා, වගුවක් පුරවන්න තියෙනවා, එහෙම නැත්නම් යා කරන්න තියෙනවා, හිස්තැන් පුරවන්න තියෙනවා. ලස්සන වැඩ ටිකක් තියෙනවා ඔයාට ලෑස්ති කරලා. ඊළඟට පුතේ මම තුන්වෙනි වාරේදී හිතුවා දැන් අර මේ පළවෙනි වාරේ දෙවෙනි වාරේ සමහර විට අපේ අම්මලා තාත්තලාට මතක ඇති අපිට අර MCQ ප්‍රශ්න ටික ඒ කියන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයේ අපි ප්‍රශ්න 20කට උත්තර ලියන්න ඕනේ ඉරි ගහන්න තියෙනවනේ. ඒ ඉරි ගහන ප්‍රශ්න පත්‍රය කරනකොට ගෙදරදී පොඩි අඩුපාඩු ආවා. සමහර දරුවන්ට ඒක කරන්න වෙලා මදි වුණා. දැන් මම ඒකට අලුත් ක්‍රමයක් හදලා තියෙනවා Google Form එකක්. දැන් අපි දන්නවනේ ඔය දැන් ඔය කොරෝනා කාලෙත් එක්ක අපි ෆෝන් එක පාවිච්චි කරනකොට Google Form එකක් අපිට ලැබුණානේ. නිතර එක දේවල් වලට හම්බෙනවානේ. Google Form එකේ පුතේ ඔයාගේ කෙටි ප්‍රශ්න පත්‍රය මම සකස් කරලා තියෙනවා එක ප්‍රශ්නයකට උත්තර 4ක් දාලා. එතකොට මගේ චූටි පුතා කරන්න ඕනේ ඒ උත්තර 4න් නිවැරදි පිළිතුර ලස්සනට ක්ලික් කරනවා. ඔයා ප්‍රශ්න 20ක් ක්ලික් කරලා ගියාම අවසානයේ වාට තියෙන විතර සබ්මිට් කියලා පොඩි බටන් එකක්. ඒ සබ්මිට් බටන් එක ඔයා ක්ලික් කරාම ඔයාටම පේනවා ඒ ප්‍රශ්න 20න් ඔයා හරියට උත්තර කීයක් දීලා තියෙනවද කියලා. එහෙනම් මගේ පුතේ Google Form එකේ වැඩ කරනකොට ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ progress එක ඔයාටම බලා ගන්න. අන්න ඒ නිසා අලුත් වැඩක් විදිහටයි Google Form එක කියන්නේ පාඩම් ඔක්කොටම Google Form ටික මේ වෙද්දි හදලා ඉවරයි. ඒ නිසා පාඩම කරන අතරතුරේදී ඔන්න WhatsApp එකට Google Form එකේ link එක දැම්මම මගේ චූටි පුතා දුව මොකද කරන්න ඕනේ? Google Form එකට ගිහිල්ලා අර උගන්නපු ටික මතක් කරගෙන නැවත පිළිතුරු දෙන්න ඕනේ. ඔයා පිළිතුරු දෙනකොට මට මෙහෙම බලන්න පුළුවන් පුතේ. එහෙම බලලා හරියටම 20න් 20ම හරියන දක්ෂයව මම එකතු කරගන්නවා. ඒ ලකුණු ටික කවුන්ට් වෙනවා. එතකොට third term එක ඉවර වුණාම ඒ ලකුණු වලින් වැඩිපුරම ලකුණු ගත්ත දරුවට අර second term එකේ වගේ tag එකක් එයි ගෙදරටම. ඒ නිසා ඔන්න ඒ tag එක ගන්න නම් හරියටම පාඩම් ටික කරලා දැම්මම අදිෂ්ඨාන කරගන්න මම කොහොම හරි සර්ගේ tag එක ගන්නවා කියලා. හරිද? ඊළඟට රචනා ටිකට අලුත් ක්‍රමයක් ලෑස්ති කරලා තියෙනවා. රචනා මම කියවනේ දැන් 15ක් ලියනවා කියලා. ඒ රචනා 15න් පුතේ රචනා 5ක් මාත් එක්ක ලියනවා. රචනා 5ක් මාත් එක්ක ලිව්වහම අර my essay model essay කියලා ಜಾති දෙකකට මම ඕක කරන්නේ. මාත් එක්ක රචනා 5ක් ලියලා ඉතුරු රචනා 10ම මගේ පුතා ලියන්න ඕනේ. ඒ ලියන රචනා 10 ඔයා අම්මටයි තාත්තටයි කියලා ස්කෑන් කරලා එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකෙන් පුළුවන් පුතේ අර ස්කෑනර් එකක් තියෙනවනේ ස්කෑන් කරලා PDF කරලා එවන්න. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් WhatsApp එකෙන් ෆොටෝ එකක් ගහලා මට දාන්න ඕනේ රචනාව WhatsApp එකට. මම කරන්නේ ඒක මේ පැත්තෙන් print out එකක් අරගෙන බලලා රචනාවේ අඩුපාඩු ඔක්කොම හදලා නැවත ඔයාට එවනවා WhatsApp කරලා. එතකොට රචනාව මට කියලා බලව ගන්නත් පුළුවන්. ඊළඟට කවි කටපාඩම් කරන එක. දැන් අපිට 6 වසරේ පළවෙනි පාඩම් විදිහට සදා මෙලෙස පුරදෙරණේ පාඩම තියෙනවා. ගුත්තිලකාවේ මගේ පුතාලා අහලා තියෙනව නේද ගුත්තිලකාවේ? අහලා තියෙනව නේද?
අම්මලා තාත්තලා නම් දන්නවා. ඔය ගුත්තිල කාවේ හරි ලස්සන කවි තියෙනවා පුතේ. මම උදාහරණයක් විදියට ඔයාට මෙන්න මේ කවිය අහලා තියෙනවද බලන්න. මේක සින්දුවකුත් තියෙනවා ලංකාවේ ජනප්‍රිය එකක්. රූරසේ අඳි නාලෙසේ අත් ලෙලදිදි විදූලිය පබා රන් රසෙක් වන ලෙසේ වෙන නාදනූපා තබ තබා කම්පසේ දෙන සැරලෙසේ දෙස බල බලා නිතා ගින් සබා මම් කෙසේ පවසම් මෙසේ වර සුරලඳුන් දුන් රංග සුබා. ඔය ගුත්තිල ඇදුරුතුමාට මූසිල කරපු පොඩි වැරද්දක් නිසා අවසානයේ මූසිලට ලැජ්ජ වෙන්න උනා. තමන් ඉගෙන ගත්ත ගුරුවරයාට තමන්ම අවසානයේ වින කරනකොට එහෙම අයට උගන්වන්නවත් එපා කියලා අපිට පැරණි ශාස්ත්‍රයේ කියලා දීලා තිනවා. මගේ පුතාලා දුවලා එහෙම නෑනේ. අවසානයේ කියනවා මූසිලට ගුත්තිල කාවේ වැත්තෑවේ හාමුදුරුවෝ දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතොත් පෙර සිට දුදනන් හට පිහිට නොවව් යන බස සැබෑ කළේ මට කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් කිරිදියෙහි වෙලුවත් අඟුරු සුදුවන කලෙක් නම් නැත්. ඔය ගුත්තිල කාවේ පුතේ උදේනිපුර සැනකෙළිය තමයි ඔයාට විභාගෙට දීලා තියෙන පාඩම් කරන්න. ඔය උදේනිපුර සැනකෙළිය හරි ලස්සන මිනිස්සු හැම තැනම විදුලි බුබුලු දාලා පාට පාට ඇඳුම් ඇඳගෙන හරි ලස්සනට සැනකෙළි පැවැත්තුවා. ඔය ඕකේ කියනවා පුතේ එක කවියක් උදේනිපුර මිනිස්සු කොයිතරම් සැනකෙළිය මත් වෙලා හිටියද කියලා. රැගත් සූරා පිරෝවිතින් සූරා තාඹරු පෙතිසෙනෙතින් පුවත් නොදැන බාමන ගාතින් නාටාත් ආයෙක් සූරාමතින්. අර මේ දවස්වල දැන් ඔන්න අපේ අම්මලා තාත්තලා නම් දන්නවා නාට්‍යකුත් යනවා නේද? නටත් අයෙක් සූරාමතින් කියලා එහෙම නාට්‍යයක් තියෙනවනේ. ඔව් නටත් අයෙක් සූරාමතින් කියලා නාට්‍යයක් යන්නේ. ඔය කොටස අරගත්තේ ගුත්තිල කාවෙන්. මෙන්න කවිය නැවත කියනවා. රැගත් සූරා පිරෝවිතින් සූරා තාඹරු පෙතිසෙනෙතින් පුවත් නොදැන බාමන ගාතින් නාටාත් ආයෙක් සූරාමතින්. මට ස්ක්‍රීන් එකේ පේනවා හාට් වැස්සක් හම්බෙනවා සර්ට. ඔය හැමෝම හාට් වැස්සක් එවනවා. ඉච්චර ආදරේද? බොරුනේ. ආදරේ නම් හැබැයි ඔන්න මේ පාර මේ ටර්ම් එකෙත් ඔන්න හරිද? දැන් මේ පාර හාට් වලින් ඉවරයක් නැහැ. මම නම් ටික පස්සේ කියන්නම්. ආදරෙයි හරිද? මේ ටර්ම් එකෙත් සර්ට ආදරේ නම් ලකුණු 80ට වඩා ගන්න ඕනේ. ඒ නිසා ඔන්න මම ආදරෙන් මතක් කරනවා. සර්ට තියෙන ආදරේ නිසා, අම්මට අප්පච්චිට තියෙන ආදරේ නිසා මේ ටර්ම් එකෙත් වැඩිපුරම ලකුණු ගන්න ඕනේ. දැන් ඕගලන්ට 6 වසරේදී තියෙන්නේ පුතේ ඔය මේ සත්තුබත්ත ජාතකේනුත් තියෙනවනේ කාවිශේකරය. සත්තුබත්ත ජාතකේ හරි ලස්සන කවියක් කියනවා සේනක කුමාරයා ගැන. මොකක්ද දන්නද කවිය? දත් කැකුළු පෑලා සුරතල් සිනාසීලා බොළඳ බස් දීලා කෙලිසියෝ ළඟ දූලි ගාලා. ඕක ලිව්වේ තොටගම රාහුල හාමුදුරුවෝ. ගුත්තිල කාවේ ලිව්වේ වැත්තෑවේ හාමුදුරුවෝ. ඒ දෙන්න ගුරුවරයයි ගෝලයයි. දන්නවද හරි ලස්සන කතාවක් තිබ්බා. මේ මම පාඩම උගන්වනකොට ওই කතාව ආයෙත් කියන්නම්. ඔය වැත්තෑවේ හාමුදුරුවෝ කියන්නේ තොටගමේ රාහුල හාමුදුරුවන්ගේ ගෝලයා. දවසක් වැත්තෑවේ හාමුදුරුවෝ තොටගමේ හාමුදුරුවන්ගේ පන්සලේ වැඩ ඉන්නකොට තොටගමේ හාමුදුරුවෝ වැත්තෑවේ හාමුදුරුවන්ට දුන්නා කෙසෙල් ගෙඩි 15කුයි කිරිහට්ටියකුයි. මොනවද දුන්නේ? කෙසෙල් ගෙඩි 15කුයි කිරිහට්ටියකුයි. දීලා කිව්වා පොඩි නම මේ 15කයි පුන්සඳයි වීදාගම හාමුදුරුවන්ට දීලා එන්න. මොනවද කිව්වේ?
මේ 15කයි පුන්සඳයි. ඇයි 15ක කිව්වේ? කෙසෙල් ගෙඩි අර ටිකක් වක් වෙලානේ 15 වක කිව්වේ ඒකයි. කෙහෙල් ගෙඩි 15ක් තිබුණා මේ ඇවරියේ. දැන් වැත්තෑවේ හාමුදුරුවෝ යන ගමන් මොකද කරේ? මේකෙන් ගෙඩි 7ක් 8ක් විතර කෑවා. 8ක් ඉතුරු වෙන 7ක් කෑවා. කාලා කිරිහට්ටියනුත් භාගයක් කෑවා. කාලා වීදාගම හාමුදුරුවන්ට ගිහින් දුන්නා. මේක දැක්ක ගමන් වීදාගම හාමුදුරුවන්ට හොඳටම තරහ ගියා. තරහ ගිහිල්ලා ආයෙ දවසක් තොටගමුවේ හාමුදුරුවෝ හම්බෙනකන් ඉඳලා ඇහුවලු මොකද රාහුල මට කාලා ඉතුරු කරපු කිරිහට්ටි භාගිකුයි කෙසෙල් ගෙඩි 8කුයි එව්වේ ඈ ලොකු හාමුදුරනේ මම එව්වේ කෙසෙල් ගෙඩි 15කුයි හොඳ කිරිහට්ටියකුයිනේ ඔබ වහන්සේට හම්බුනේ කිරිහට්ටි භාගයකුයි කෙසෙල් ගෙඩි 8කුයිද අන්න කල්පනා කරා වැත්තෑවේ පොඩි හාමුදුරුවෝ මොකක් හරි හුටපටයක් කරලා තියෙනවා වීදාගම හාමුදුරුවෝ යනකන් ඉඳලා පොඩි හාමුදුරුවන්ට අඬ ගහුවා පොඩි නම මෙහාට වඩින්න මං එදා දුන්න 15කයි පුන්සඳයි වීදාගම හාමුදුරුවන්ට ගිහින් දුන්නද? ඔව් ලොකු හාමුදුරුවනේ. හරියටම ගිහින් දුන්නද? මොනවද ගිහින් දුන්නේ? මම 8කයි අඩසඳයි ගිහින් දුන්නයි කිව්වා. 8කයි අඩසඳයි කියන්නේ මොකද්ද? දැන් කෙසෙල් ගෙඩි 7ක් කාලා අර කිරිහට්ටිනුත් භාගයක් කාලා. හැබැයි කිව්වේ කොහොමද? හරියටම 15කයි පුන්සඳයි දුන්නා කියලා කිව්වාගේ මෙයත් කිව්වා මම ගිහින් 8කයි අඩසඳයි දුන්නා කියලා. අන්න පුතේ තොටගමුවේ හාමුදුරුවෝ දැනගත්තා වීදාගම හාමුදුරුවන්ට හොඳ කවිසිතුවිලි පහළ වෙනවා කියලා. ඉතින් ඒ දෙන්නගේ ලොකු කතා තියෙනවා. ওই වීදාගම හාමුදුරුවෝ කියන්නේ පුතේ තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ ගුරුවරයා. වැත්තෑවේ හාමුදුරුවන්ගේ ගුරුවරයා තමයි තොටගමුවේ රාහුල හාමුදුරුවෝ. ඉතින් තොටගමුවේ රාහුල හාමුදුරුවෝ වැත්තෑවේ හාමුදුරුවන්ව පන්සලෙන් පන්නනවා. ඒ පන්නන්නත් හේතුව මම පාඩම කරනකොට ලබන සතියේ කියා දෙන්නම්. ඔය ඉතින් මේ වැත්තෑවේ හාමුදුරුවෝ ලියපු ගුත්තිල කාව්‍යනොයි තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ලියපු කාව්‍යශේඛරයනුයි තමයි ඔයාට පළවෙනි පාඩම දීලා තියෙන 7 8 දරුවන්ටත් ඒ පොත් දෙක පාඩම් දෙක මම කියා දෙන්න අද තින් දෙමාපිය රැස්වීම වෙලාවනේ අද පාඩම් උගන්වන්නේ නැහැ මෙන්න මේ කවි කට පාඩම් කරන කොටස තමයි පුතේ මේ හැම කවියක්ම පාඩම් කරන නාදමාලාවත් එක්කම මම මගේ චූටි පුතාට WhatsApp එකට දානවා ඒක දාන්නේ පුතේ දෙවොල් බෙරයක් ගැට බෙරයක් එහෙම රබානක් එහෙම ගහලා පොඩි සර්පිනාවක් එහෙම නැත්නම් ගිටාර් එකක් එහෙම දාලා ඔයාලට ලස්සනට අහන්න පුළුවන් විදිහට ඒත් එක රෙකෝඩින්ග්ස් හදලා WhatsApp group එකට දානවා. එතකොට මගේ පුතා මොකද කරන්න ඕනේ? ගෙදර ඉන්න හැමෝටම අහන්න පුළුවන් විදිහට ඒ ටික ප්ලේ කරලා හොඳට කටපාඩම් කරගන්න ඕනේ. එහෙම කටපාඩම් කරගත්තම තමයි ඔයාට මේ කවි ටික පාඩම් හිටින්නේ. දැන් ඔය මේ 7 වසර 8 වසරේ දරුවන්ට තියෙනවා පුතේ සමනල කන්ද ගැන හරි ලස්සන පාඩමක් මේ එතනදිත් තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ලියපු කවියකින් තමයි පටන් ගන්නෙ. සමනල කන්ද වර්ණනා කරනවා පුතේ මග විස්තර පාඩම එහෙම නැත්නම් මේ සැලලිහිණි සංදේශයේ කියනවා මෙන්න මෙහෙම කවියක්. ඔයාට සිරීපාදේ වන්දනා කරන්න අපි ගිහින් තේනවනේ. ඒ සිරීපාදේ වන්දනා කරනකොට අපි දන්නවා සිරීපාදේට අධිපති දෙවි කෙනෙක් ඉන්නවා. කවුද? සමන් දෙවියෝ. ඔන්න සමන් දෙවියන් ගැන කියලා තමයි මේ කවිය පටන් ගන්නෙ. සුර රද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කැරපුද වඳින රැඳී මුනි සිරි පා තඹර සකි සඳ පෙනේ සමනොල ගල නැගෙන හිර කවිය ලස්සනයි නම් මට හાર્ට් පැස්සක් දෙන්න නැද්ද? කොහොමද මට හાર્ට් පැස්සක් දෙන්න බලන්න? අනේ ආදරයට නම් ඉතින් ආදරේ හොඳේ. thank you. මේ බලන්නකෝ ස්ක්‍රීන් එක පිරෙන්න මට හાર્ට් පැස්සක් හම්බ වෙනවා. ආදරේ පුතේ මෙතන ඉන්නේ. ඒ නිසා මතක තියාගන්න ඔය වගේ ලස්සනට කවි ටික පාඩම් කරලා ඔයා තමයි ඉස්කෝලේ හොඳටම කවි ටික පාඩම් කරපු මගේ දෝණි එහෙම නැත්නම් මගේ පුංචි පුතා බවට පත් වෙන්නේ. ඒ නිසා ඔන්න කවි ටික කටපාඩම් කරන විදියක් කියලා දුන්න. දැන් third term එකේ අපි වැඩ කරනවා. ඔය හાર્ට් පැස්සේ යන අතරතුරේදී බලා ගන්න. පැවරුම් පතයි Google form එක හම්බ වෙනවා.
රචනා ටික WhatsApp කරලා ගෙන්නගෙන third term එකේ රචනා ටික බලලා දෙන්න. මොකද වාර දෙකක් අපි රචනා ටික ඉගෙනුවානේ. දැන් third term එකේ නැවත මුලින්ම උගන්වනවා මගේ පුඩි පුතාට රචනාවක් කොහොමද ලියන්නේ කියලා. ඒ වගේම පුතේ කවි ටික කටපාඩම් කරන විදිහ සර් WhatsApp එකට දානවා රෙකෝඩින්ග්ස් ටික හදලා. එතකොට ඒක අහලා පාඩම් කරගන්න තියෙනවා. ඊළඟට මං ඔන්න පොඩි ප්‍රශ්නයක් දෙනවා. දැන් අද පේරන්ට්ස් මීටින් එක දවසේ අම්මලත් ඔන්න දන්නවනම් ටයිප් කරලා chat එකට දාන්න මෙතනට හිස් තැනට එන්නේ මොකද්ද? හිස් තැනක් ඒ දණ්ඩේ යන්න බැරිලු. හිස් තැනක් ඒ දණ්ඩේ යන්න බැරිලු. මට පොඩ්ඩක් පෙන්නන්න අපේ දරුවන්ගේ උත්තර. ඔන්න විනුදි පණ්ඩිතයන්ට පණ්ඩිත ඔන්නදිත් කියනවා පණ්ඩිතයට කියලා. බලමු රණුමි කියනවා පණ්ඩිතයාට කියලා. මින්හස් කියනවා පණ්ඩිතයාට කියලා. ඔක්කොම කියන්නේ පණ්ඩිතයාට කියලානේ. ඔහොම දාන්නකො. දැන් අද පණ්ඩිතයන්ට ඔන්න හොඳ පාඩමක් කියලා දෙන්න යන්නේ. හොඳේ. පණ්ඩිතයාට නයන මූර්ධජ පුතේ පණ්ඩිතයා ලියනකොට නයන මූර්ධජ පණ්ඩිතයට ඔන්න දැන් අපේ අම්මලා තාත්තලාත් උත්සාහ කරන්නකෝ. මගේ ආදරණීය අම්මලා අප්පච්චිලා ඔන්න අපිට පොඩි කාලේ වැරදිච්ච තැන අම්මේ තාත්තේ ඔන්න හොඳට මතක තියාගන්න පණ්ඩිතයට හાર્ට් වැස්සකුත් එනවා යස්සේ. හරි දැන් ඔන්න හැමෝම කියන්නේ පණ්ඩිතයට කියලානේ. ඔන්න අහගන්න අද කියා දෙන වෙනස. ඔන්න මතක තියාගන්න මෙන්න ලියනවා එකක් පණ්ඩිතයා. පණ්ඩිතයා කියලා කියන්නේ අපි දන්නවා බොහෝ ඇසූ පිරූ තැන් නැති කෙනා. එහෙම නැත්නම් අපි කියනවා බහුශ්‍රෘත. හැබැයි පුතේ පණ්ඩිතයාට නෙමෙයි ඒ දණ්ඩේ යන්න බැරි. හරි සිංහල ඉගෙන ගන්න, නිවැරදි සිංහල ඉගෙන ගන්න මෙන්න වචනේ පණ්ඩිතයා. මෙන්න වචනේ පණ්ඩිතයා. දැන් ඔන්න දැන් තමයි හෑ ගාලා කට ඇරෙන වෙලාව. ඔන්න හොඳට ඉගෙන ගන්න. පුතේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඔය මේ කද ගෙනියන මිනිස්සු? කද කරේ තියාගෙන යන්නේ සමහරවිට මාළු ගේනවා විකුණන්න. එහෙම නැත්නම් කොළ වර්ග ගේනවා, වලං කඳක් ගෙනා කියලා අපි කියන්නේ කවුද? අම්බලමේ පිනා වලං කඳක් ගෙනා, ඒක බිඳපි ගොනා අපි හදන කවියක්. අන්න එහෙම කද ගෙනියන අර කද ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ මේ වගේ ලොකු ලීයක් අරගෙන ඕක දෙපැත්තට මෙහෙම ලණු ටිකක් දාලා වට්ටියක් මෙහෙම දාගෙන කොහොම ගේනවනේ. අපි කියනවනේ කද ගෙනියන මිනිස්සයා කියලා. මේ කද ගෙනියන කෙනාට අපි කියනවා වචනයක් සිංහල වචනයක් පන්දිතයා කියලා. පන්දිතයා කියන්නේ කද ගෙනියන කෙනා. දැන් මේ කද කරේ තියාගෙන ඒ දණ්ඩකින් යන්න පුළුවන්ද? පුළුවන්ද බැයිද? yes or no කියන්න බලන්න. බෑ. පුළුවන්ද බැරිද? පුළුවන් සර්. බෑ. බෑ සර්. අන්න මේ බලන්න. අනේ සර් සිංහල ඉගෙන ගත්ත උසස් පෙළට ඒක දන්නේ නැහැ. දැක්කද? ඒ නිසා ඔන්න අහගන්න තව ගොඩ දැනුම තියෙනවා පුතේ අපිට එකතු කරගන්න. නැහැ සර්. ඒ දණ්ඩේ යනවනේ මගේ පුතේ. කරේ තියාගෙන යනකොට ඉස්සරහා තියෙන කද වට්ටියයි පිටිපස්සේ තියෙන කද වට්ටියයි දෙකම හෙලවෙනවා. එහෙම කෙනාට ඒ දණ්ඩෙන් යන්න බෑ. ඇයි ඒ? එයාට බැලන්ස් නෑනේ. සමබර නෑනේ. ඕවා කිව්වේ නිකන් නෙමෙයි. ඕවා උපහැරන. පුතේ යහපත් අනාගතයක් නැති මිනිස්සයටයි යහපත් අතීතයක් නැති මිනිස්සයටයි වර්තමානයේ සමබර නෑ. ඒ නිසා තමයි කියන්නේ ඒ දණ්ඩෙන් එගොඩ වෙන්න බෑ කියලා. ඔය ඒ දණ්ඩෙන් කියලා කිව්වේ සංසාරේ. අපේ බුදුහාමුදුරු අපිට දේශනා කරන්නේ මේ සසරෙන් එතෙර වෙන්න ක්‍රමයක්. අන්න එහෙනම් කියනවා අනාගතේත් බර වැඩි වුණොත් අතීතයත් බර වැඩි වුණොත් වර්තමානයේ සමබර නැති වෙනවා. ඒ නිසා පන්දිතයාට තමයි ඒ දණ්ඩේ යන්න බැරි. පන්දිතයාට ඒ දණ්ඩේ යන්න බෑ කියන එක තමයි ඔය අපි සුකෝච්චාරණය පිණිස ඇවිල්ලා පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්නත් බෑ කියලා කියන්නේ. පණ්ඩිතයාට යන්න පුළුවන්. හොඳට දැනුගත්කම තියෙන, ඇසූ පිරූ තැන් තියෙන ගොඩක් අය ඉන්නවනේ පණ්ඩිතයෝ. ඒ අයට යන්න පුළුවන්. පන්දිතයාට තමයි ඒ දණ්ඩේ යන්න බැරි. දැන් ඒක අද ඉගෙන ගත්තා නම් ඔන්න සර්ට දෙන්න බලන්න හાર્ට් වැස්සක්. ඒක අද ඉගෙන ගත්තා නම් හાર્ට් වැස්සක් දෙන්න බලන්න. right. ඔන්න 10 ක්ලාස් එක ගැන අහනවා. 10 ක්ලාස් එකේ කට්ටියට පේරන්ට්ස් මීටින් එක පටන් ගන්න 8:15යි දැන් වෙලාව. මම තව ටිකකින් පටන් ගන්නවා. ඉතින් ඔන්න පුතේ අද ඔයාට කතන්දර ගොඩාක් කිව්වා පළවෙනි දවස නිසා. දැන් නැවත මතක තියාගන්න ටයිම් ටේබල් එක අපි ලබන සතියේ බ්‍රහස්පතින්දා පළවෙනි පාඩම පටන් ගන්නවා. අද ඉතින් ඕගලන්ට නිවාඩු දෙන දවසට කිට්ටු වෙන නිසා තමයි
මේ විදිහට කතා කර ඉතින් ආදරණීය අම්මලා තාත්තලාට මම මතක් කරනවා මේ පුංචි පැටවුන්ගේ රිපෝට් එක අතට ගත්තාම මූණ ඇඹුල් කරගන්න එහෙම එපා හොඳද? දුකයි තමයි ලකුණු අඩු වුණාම. හැබැයි අම්මගේ තාත්තගේ මූණ ඇඹුල් වෙනකොට අපේ පුංචි බබාට දුක හිතෙනවා. එහෙම දුක හිතුනහම ඒගොල්ලෝ ඊළඟ ටර්ම් එකේ වැඩ කරන්නෙත් නැහැ. ඒ නිසා ඒ පුංචි හිත තැළුනොත් අපිට හදන්න අමාරු වෙනවා. ඒ නිසා මූණ ඇඹුල් කරගන්න එපා. දැන් තර්ඩ් ටර්ම් එකේ විශ්වසන ඉන්නවනේ ඒ බර කරට ගන්න. ඒ නිසා අපි තර්ඩ් ටර්ම් එකේ වැඩ කරමු. රචනා ටික ඔක්කොම ලියලා කවි ටික ඔක්කොම පාඩම් කරලා හරි ලස්සනට CR පොත මේන්ටේන් කළා. මම CR පොතේ වැඩ කරන්නේ අම්මේ තාත්තේ මතක තියාගන්න. දැන් තර්ඩ් ටර්ම් එකේ අපිට තියෙනවානේ ලියුම් ලියන්න. රාජකාරී ලිපි ලියන්න තියෙනවා. එතකොට පෞද්ගලික ලිපි ලියන්න තියෙනවා. සුබ පැතුම්පත් හදන්න තියෙනවා. එතකොට මගේ රත්තරන් අම්මලා තාත්තලා මතක තියාගන්න අර පොඩි පොතේ වැඩ කරන්න හරි අමාරුයි. එහෙම කරනකොට ලියුමේ භාගයක් එක පිටුවකට ඇවිල්ලා ඉතුරු භාගය අනිත් පිටුවට යනවා. ඒ නිසා අපි CR පොතක් ගමු. මට CR පොත හැදුවට පස්සේ ඒකේ ඉස්සරහා පිට කවරේ ෆොටෝ එකක් ගහලා WhatsApp එකට දාන්න ඕනේ. සර් මම දැන් වැඩේට රෙඩි කියලා. ඒ කියන්නේ පොත හතරට බෙදලා දැන් 9 10 11 කට්ටිය ඉන්නවා නම් ලොග් වෙන්න බලාගෙන ඒ අයට අපි ලින්ක් එක දානවා තව ස්වල්ප මොහොතකින් group එකට. ඒ අය දැන් 8:15ට රෙඩි වෙලා ඇති මීටින් එකට එන්න. ඒ නිසා අම්මලා තාත්තලාට මොනවා හරි ප්‍රශ්න තියෙනවද? Excuse me, sir. ඔව් අම්මේ. අම්මද කතා කරන්නේ බබාද කතා කරන්නේ කියලා හෙන්නේ මට ටික හයියෙන් කතා කරන්න. ප්‍රශ්න තියෙනවද? Excuse me, sir. ඔව් පුතේ කියන්න පැටියෝ. sir කවදද ක්ලාස් තියෙන්නේ? පුතේ ඔයා කීයද පැටියෝ ඉන්නේ? 7. 7 grade 7ද? ඔව්. මේ තියෙන පුතේ ටයිම් ටේබල් එක. බ්‍රහස්පතින්දා හරියටම හැන්දෑවේ 6:00 ඔයා ලොග් වෙන්න ඕනේ. මම group එකේ ටයිම් ටේබල් එක දානවා. එතකොට ටයිම් ටේබල් එකේ මේ ඔයාට අදාළ පන්තියට දැන් තව ටිකකින් WhatsApp group එකට දානවා පුතේ ඔයගලන්ගේ ක්ලාස් එකේ group link එක. එතකොට ඔයා 7 වසරේ නම් 7 වසරේ group එකට එකතු වෙන්න, 6 වසරේ නම් 6 වසරේ group එකට එකතු වෙන්න. ඒ වගේ ඔයාට අදාළ group එකේ ඔයා එකතු වෙලා ඉන්න. එතකොට ඒකෙන් අපි සම්පූර්ණ තොරතුරු ටික මයි පුතාට කියනවා කොහොමද Excuse log me, වෙන්නේ. sir. ඔව් කියන්න. Excuse me, sir. ඔව්. කියන්න පැටියෝ. Sir, ඔව්. අපට පළවෙනි වාරේ දෙවෙනි වාරේ මේ පාඩම් ටික ගන්න බැද්ද? පුළුවන් සුදු මහත්තයෝ ඔයාට මේ පළවෙනි වාරයේ දෙවෙනි වාරයේ පාඩම් ටිකත් මම දානවා රිවිෂන් එක ආයි කරනවා. රිවිෂන් පාඩම් ටික ඔක්කොම කරනවානේ. එතකොට බය වෙන්න එපා. මං ඉන්නවනේ. ෆිට් එකේ ඉන්න hina වෙලා. ඔව්. Excuse me, sir. ඔව්. Sir, අපි පොත කීයකට බෙදා ගන්න ඕනද? පොත පුතේ 4කට බෙදා ගන්න ඕනේ. මම පොත බෙදෙන විදිය තමයි මේ කියලා තියෙන්නේ. මම මේවා ඔක්කොම WhatsApp group එකට දානවා. එතකොට බලන්න පුළුවන්. ඔව්. sir. ඔව් අම්මේ. මේ අපි කොහොමද sir මේ සර්ට සාන්දාන sir. ඔව් දැන් හැමෝම එකපාර කතා කරන්න ගියොත් නම් රජෝ මේක කරන්න වෙන්නේ නැහැ. මං කියන්න මෙහෙම කරන්න. ඔව් තියෙන ප්‍රශ්න ටික WhatsApp group එකට දාන්නකෝ. එතකොට මම ඔක්කොටම පිළිතුරු දෙන්නම්. හරිද? එහෙම හොඳයිද? හරි. සර් රිපීට් ක්ලාස් එකක් දානවා සර් අපිට මේ ටයිම් එකට ජොයින් වෙන්න බැරි වුණොත් ඔව් 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 නිකමට හරි දැන් හිතන්නකෝ දැන් නිවාඩු කාලේ කට්ටිය ලෑස්තිලා ඇතිනේ එහෙම යන්න එහෙමනේ නුවර යන්න බලාගෙන නැති සෙට් එකක් ඊට පස්සේ ආයෙත් සූ එක බලන්න හරි යනවනේ නිවාඩු කාලේ කොහි හරි යනවනේ එහෙම ගිහිල්ලා බැරි වෙලා හරි මටද චූටි බබා පැටියෝ කිව්වේ මටද අලි පැටියෝ කියලා තමයි කියන්නේ දැන් නම් ටිකක් බඩත් වැඩි වෙලා තියෙන ළමයි ඔව් නිකමට හරි පන්තියට ලොග් වෙන්න බැරි වුණොත් ඒ දවසේ group එක link එක කෙලිම WhatsApp group එකට දානවා recording එක බලන්න පුළුවන්. හරිනේ? එතන මේ ප්‍රශ්නේත් විසඳුණානේ. recording එක බලන්න පුළුවන්. එහෙමයි කියලා හැබැයි මාසෙම recording ටික බල බල නම් ඉන්න එපා රාජෝ. හොඳේ. වැඩ තියෙනවා කරන්න. නෑ අපිට ටයිම් එකේ පොඩි අවුලක් තියෙන සර් මේ ආ, මේ, හා, හා, තියෙන පහට හරි, තමයි හරි. ඉවර වෙන්නේ ස්කූල් එකේ. ඒතර පරක් වෙලා හරි log වෙන්න කොහොමත් recording එක හම්බ වෙනවනේ. එතකොට ආයි මුලින් ඉඳන් බලන්න පුළුවන්. හොඳේ? හරි සර් හරි. හරි. sir. physical Oh. class නැද්ද sir? Excuse me, sir. ඔව් අම්මේ. ඔව්. physical class නැද්ද sir? ෆිසිකල් ක්ලාස් නම් තියෙන ඉතින් මම කොළඹට ඉන්නේ. කොස්වත්තේ තියෙනවා, පිටකෝට්ටේ තියෙනවා, මාළඹේ තියෙනවා. ආයි දෙල්ගොඩ තියෙනවා. ඔච්චරයි. ඉස්කෝලෙත් වැඩ කරලා කවකට කියන්නේ sir? මාළඹේ 6 වසර නම් නෑ අම්මේ. මාළඹේ 9 sir. 7 6 7 8 මාළඹේ කරන්නේ 9 10 11 විතර කරන්නේ ටිකක් බිසි grade මොකද 7 කොහෙද? මේ 7 වසර තියෙනවා කොස්වත්තේ. අම්මා WhatsApp එකට දාන්නකෝ මම කියන්නම්.
අපේ අම්මලා තියෙන ප්‍රශ්න ටික ඔක්කොම වොයිස් කරලා වොයිස් මැසේජ් එකක් විදිහට WhatsApp group එකට දාන්න. නැත්තම් මම නම්බර් එක දෙන්නම් group එකේ මේකට දාන්න මම හැමෝටම private reply කරන්නම්. එහෙම හොඳයිනේ? හොඳයි සර්. එහෙනම් එහෙම කරමු. සර් ඔව් පුතේ. සර් නාට්‍ය කලෙච්ච කෙනෙක් විදිහට රඟපානවද? බැලුවද? විශේෂකාරී බැලුවද? ඒකාරී එක්කේව සර්. දැන් රඟපාන්න වෙලා නෑ අනේ. දැන් මේ අලුත් සිලබස් එක මේ අම්මලට කියන්න බැරුණා ඒක. දැන් අලුත් සිලබස් එක පටන් ගන්නවා. දැන් මේක පොඩ්ඩක් සාකච්ඡා මට්ටමේ තිබුණේ. ඉතින් මේ ආණ්ඩුවත් එක්ක කොහොම හරි අලුත් සිලබස් එකේ මේ මං ලියපු පාඩම් 4ක් විතර එනවා අච්චුපොතට. එතකොට ඒ ටිකත් එක්ක චුට්ටක් බිසි වෙලා තියෙන්නේ. දැන් මගේ PhD එකේ රිසර්ච් එකක් යනවා. ඒවත් එක්ක චුට්ටක් බිසි. ඒ නිසා ඉතින් මේ එතකොට අලුත් සිලබස් එක සර් පුතාලට මෙයාලට එනවද 7 වසරේ ආයෙත් දැන්? නෑ මේගොල්ලන්ට අහුවෙන්නේ නෑ. මේගොල්ලන්ට අහුවෙන්නේ කෙලිම 9 වසරේදී. දැන් මේගොල්ලෝ 6 වසරෙන් 7 වසරට ආපු අයට නැහැ 9 වසරේදී අලුත් සිලබස් එක ඉන්ට්‍රොඩියුස් කරනවා මේ. ඒක මරු ඒක ලස්සන හොඳට උගන්වන්න පුළුවන් ලස්සන සිලබස් එකක්. අර අපි ඉස්කෝලේ යන කාලේ කරේ උම්මග්ග ජාතකයේ අර මේ මතකද අර මේ ගිරවෙක් එහෙම ඇවිල්ලා අවසානිකේ වට්ට බමුණගේ හිසට වර්චස් පිටක් වෙලා ක්‍රීන් යන අනුකරණින් පියාඹා ගියා කිව්වේ. අන්න ඒව එහෙම එනවා අලුත් සිලබස් එකට හරි ලස්සනයි. ඒ කියන්නේ මේ 10 වසරට නල දමයන්ති කතාවත් එනවා. හරි ලස්සනයි. හොඳට උගන්වන්න පුළුවන් කවි ටිකක් එහෙම කියලා රහට උගන්වන්න පුළුවන්. මේ හරි එහෙනම් මොකද මේ අනේස අපේ පුතාට මාක්ස් 67යි සිංහල තාම අඩුම මාක්ස් අනේස මේ දරුවාගේ මාක්ස් වැඩි කරගන්න ඕනිස ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඔව්. අනිවාර්යෙන් ෆිට් එකේ ඉන්න බය වෙන්න එපා. මම හැමතිස්සෙම කියන එක මේ රටේ ගොඩාක් සිංහල ගුරුවරු ඉන්නවා. හැබැයි මේ රටේ දරුවෝ නෙමෙයි අදක්ෂ. ගුරුවරයා තමයි අදක්ෂ වෙන්නේ. ඇයි ඒ කවියක් කියන්නේ නැති සිංහල පන්තියක් මොකටද? කතාවක් කියලා රසවින්දනය කරන්න නැති සිංහල පන්තියක් මොකටද? අපේ පන්තියේ පුංචි පැටවු ටික කැමරාව ඉස්සරහා ඇවිල්ලා බය නැතුව කතා කරනවා කියන්නේ ඒගොල්ලෝ මුළු ලෝකෙම හරි ලස්සනට ජය ගන්නවා. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. හැබැයි ඉතින් වැඩ ටික ගෙදරදී පොඩ්ඩක් මොනිටර් කරන්න ඕන වෙලාවක කතා කරන්න. ස්කූල් ටයිම් එකේ නම් 7:00 1:00 ෆෝන් ආන්සර් කරන්න බෑ. මම උගන්වන්නේ කොළඹ අශෝක විද්‍යාලේ. ඉතින් ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච ගොඩාක් දරුවෝ ඉන්නේ අපේ ඉස්කෝලේ. ඉතින් ඒ නිසා ෆුල් ටයිම් ටේබල් උගන්වන්න ඕනේ. මම උසස් පෙළත් උගන්වනවා. ඒ නිසා චුට්ටක් බිසි 1:00 පස්සේ කෝල් එකක් දෙන්න. මම උත්තර දෙන්නම් හැම කෝල් එකටම. ඉතින් 9 10 11 කට්ටිය බලාගෙන ඉන්නවා. මේ 9 වසර කට්ටිය කවදද තියෙන්නේ කියලා අහනවා. මම ඒ අයටත් දැන් පණිවිඩය දෙන්නම්. 9 වසර පන්තියත් පටන් ගන්න ඕනේ. එහෙනම් නැවත කියනවා ප්‍රශ්න මොන හරි තියෙනවා නම් WhatsApp එකට දාන්න. ඒ හැම කෙනාටම රෑ එළි වෙනකන් හරි මම රිප්ලයි කරනවා. එහෙනම් අදට සමුගන්න සූදානම් වෙන්නේ ටයිම් ටේබල් එකත් නැවත WhatsApp group එකේ දානවා. අහගන්න තව චූටි දෙයක් තියෙනවා. තමන් ඉන්නේ 6 7 8 පන්ති වලින් හරියටම පන්ති ලින්ක් එක තෝරගෙන ඒකට ලොග් වෙන්න. මොකද 7 කෙනෙක් 8 පන්තියට ලොග් වෙන්න එපා. එතකොට එයාට හම්බෙන්නේ 8 සටහන් ටික. ඒ නිසා හරියට තමන්ගේ group එකට ලොග් වෙලා වැඩ ටික කරගෙන යන්න. එහෙනම් සමුගන්න සූදානම් වෙන්නේ මෙන්න මෙහෙම කියලා සමුගන්නවා. බාරහාර වී පුද පෙත් නොකලාට අටවිසි බුදුන්ගේ සරණයි නුඹලාට ගිහින් එන්නම් ලබන බ්‍රහස්පතින්දා හරියටම පළවෙනි පාඩමත් එක්ක එකතු වෙමු. එහෙනම් තියෙන ප්‍රශ්න ටික ඔක්කොම WhatsApp එකට දාන්න. මම මව්බසේ පිය සලකුණ විශ්ව රාජපක්ෂ. Thank you හැමෝටම. අපි ලබන බ්‍රහස්පති හරි පුතේ බුත්සර්ණයි එහෙනම් ගිහින් එන්න. බයි පැටියෝ. බයි පැටියෝ. ආදරේ. ගොඩක් ආදරේ. බ්‍රහස්පති හම්බෙමු. බයි. Thank you, sir. Thank you. හරි පැටියෝ. හරි බුත්සර්ණයි. හරි. හරි පුතේ. හරි. බුත්සර්ණයි. බයි පැටියෝ. Bye, sir. බයි පුතේ පරිස්සමින් ඉන්න. බයි බුත්සර්ණයි. බයි. බයි. හරි පැටියෝ. හරි මණික. බුත්සර්ණයි සුදු මහත්තයා. හරි. බයි. Bye, sir. බයි. Bye, sir. බයි පුතේ. බයි පැටියෝ බ්‍රහස්පති දෙන්න.
හරි පුතේ මාව ඔයගලන්ට පේනවා නම් හොඳට ඇහෙනවා නම් අත උස්සන්න ඔහොම මම වීඩියෝ එක දිහා බලාගෙන ඉන්නේ. මාව පේනවද? right. හරි. අපි third term එකේ වැඩ පටන් ගන්න සුන්දර බ්‍රහස්පතින්දා දවසක ආරම්භ කරන්න සූදානම් ඉන්නේ. ෆිට් එකේ ඔහොමම අහගෙන ඉන්න 9 10 11 අපේ ලොකු පන්ති ටික පටන් ගන්න යන්නේ. ආදරණීය අම්මලා තාත්තලා හැමෝම පිළිගන්න සූදානම් වෙන්නේ. ගණපතේ දෙති නුවන මිහි කත රකිති මෙදේරන දෙන්නේ මට නුවන අසන් දෙවියනි දේව සුබ ගණ. ඉතින් ඔන්න පළවෙනි වාරයේ දෙවෙනි වාරයේ අවසන් කරලා අපි තුන්වෙනි වාරයේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මගෙත් එක්ක පළවෙනි වාරයේ දෙවෙනි වාරයේ වැඩ කරපු ආදරණීය දරුවන්ට ඒ වගේම අම්මලා අප්පච්චිලා හැමෝටම අලුතෙන් අදම අපේ පන්තියට එකතු වෙන මගේ ආදරණීය පොඩි පැටවු ටිකත් ඒ වගේම අම්මලා අප්පච්චිලා සියලු දෙනාවත් බොහොම ආදරෙන් 120ට 220ක් ආවඩා ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරලා පිළිගන්නවා. ඉතින් මුලින්ම අම්මලා තාත්තලාට පුංචි දෙයක් කියන්න ඕනේ. දැන් ඉතින් මේ දවස්වල පේරන්ට්ස් මීටින් වලට එහෙම යනවා ඇතිනේ. ගිහිල්ලා අතට රිපෝට් එක හම්බුනහම හොඳට මතක තියාගන්න 9 10 11 6 7 8 ඕනම දරුවෙක් රිපෝට් එක දිහා නෙවෙයි බලන්නේ ඉස්සෙල්ලාම බලන්නේ අම්මගේ මූණ දිහා. අම්මගේ තාත්තගේ මූණ වෙනස් වෙනකොට දරුවගේ හිත තුවාල වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න අපේ ආදරණීය අම්මලා අප්පච්චිලා හැමෝම දරුවන්ගේ ලකුණු වැඩි කරන්න අපිට මාස 3ක් තියෙනවා. මාස 3කින් තියෙන ලකුණ වැඩි කරගන්න වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒ හිත තුවාල වුණොත් ඔළුවට ලොකු ප්‍රෙෂර් එකක් ආවොත් ඒක අපිට සනීප කරන්න බෑ. ලෝකෙම ඉන්න දොස්තරලා අපිට හොයාගෙන යන්න වෙනවා. ඒ හිත සුවපත් කරන්න. ඒ නිසා ලකුණු ගැන දුක් වෙන්න එපා. ඒ බර තමයි දැන් මේ කරට ගන්න හදන්නේ. තුන්වෙනි වාරයේ හරිම අපූර්ව වැඩසටහනක් ලෑස්ති කරලා තියෙන්නේ ලකුණු වැඩි කරන්න. සිංහල ටික හරි රහට උගන්වන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මව්බසේ පියසලකුණ අපේ ආදරණීය සිංහල පන්තියේ third term එකට පිළිගන්නවා. අම්මලා අප්පච්චිලා හැමෝම ගොඩාක් පණිවිඩ එවලා තිබුණා. මට යශෝදන මැසේජ් එකක් දාලා තිබුණා සර් මම ඉංග්‍රීසි මීඩියම් සිංහල වලට මාක්ස් ගොඩක් අඩුයි. ඒක හදාගන්න මට හෙල්ප් එකක් දෙනවද කියලා. අනිවාර්යයෙන්ම පුතේ මේ ලස්සන වැඩපිළිවෙල ලෑස්ති කරලා තියෙන ඔයත් එක්ක සාකච්ඡා කරගෙන යන්න. මොකද ඉස්සෙල්ලාම අද දවසේ අපිත් එක්ක එකතු වෙන කට්ටියට විශ්ව සර් කියන්නේ කවුද කියලා කියන්න සූදානම් වෙන්න. මගේ නම විශ්ව ප්‍රභාත් රාජපක්ෂ. ගොඩක් ටෙලිනාට්‍ය බලන අය නම් මගේ නමත් එක්කම මාව අඳුරනවා. මොකද ටෙලිනාට්‍ය කිහිපයකම රඟපානවා. රඟපාන්නෙත් හැබැයි සිංහල ගුරුවරයෙක්ගේ චරිතයම තමයි. ඒ නිසා රඟපාන්න දෙයක් නැහැ අමුතුවෙන්. ඒ නිසා කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගත්තේ මම මරදානේ. එහෙම ඉගෙනගෙන මුළු ලංකාවෙන්ම 8 වෙනිය වෙලා විශ්වවිද්‍යාලයට ගියා. කොළඹ විශ්වවිද්‍යාලය තමයි ඉගෙන ගත්තේ. පළවෙනි උපාධිය කළා ශාස්ත්‍රවේදී උපාධිය. එහෙමම කරලා කොළඹ විශ්වවිද්‍යාලය තුලම ශාස්ත්‍රපති උපාධිය කියන්නේ මාස්ටර්ස් ඩිග්‍රී එකත් කම්ප්ලීට් කරලා එතනින් එහාට පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත් කරලා තමයි දැන් රජයේ පාසලක සිංහල විෂය උගන්වන ගුරුවරයෙක් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ උගන්වන ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා කොළඹ අශෝක විද්‍යාලයේ උගන්වන්නේ. හොඳම කතාව රූපවාහිනී ජාතික පාසලේ හැම සිකුරාදම හැන්දෑවේ 4 ඉඳන් 5 වෙනකන් ලයිව් එකේ පාඩම් බලන්නත් ඔයාට හැකියාව තියෙනවා. බය නැතුව පෙන්වන්න පුළුවන් අපේ සිංහල සර් තමයි රූපවාහිනීත් උගන්වන්නේ කියලා. ඉතින් ඒ උගන්වනකොට මුළු ලංකාවේම දරුවෝ මේක බලනවා. ඒ නිසා ඔන්ලයින් එකටත් ඒ දරුවෝ සම්බන්ධ වෙනවා. තුන්වෙනි වාරේ වැඩපිළිවෙල ගැන කතා කරන්න හදන්නේ. අම්මලාට බයක් තියෙනවා නම් 11 වසරේ ළමයින්ට O level වලට ලකුණු මදි වෙයි කියලා දැන් ඒ බය අදින් පස්සේ නැති කරගන්න. අපි සාමාන්‍යයෙන් අවුරුද්දට කිරි උතුරවනකොට ලිප් ගල් 3ක් ගන්නවනේ පුතේ. ඒ ලිප් ගල් 3ම හරියට තිබ්බොත් තමයි කිරි ටික හොඳට උතුරන්නේ. එක පැත්තකින් මම මහන්සි වෙනවා නම් අනිත් පැත්තෙන් අම්මයි අප්පච්චි මහන්සි වෙනවා නම් ඔයත් මහන්සි වෙන්නම ඕනේ. දැන් පොඩි කාලේ හැමදේටම අම්මේ කීකේ තාත්තේ කීකේ ගිහිල්ලා දැන් තමයි ඔයා වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න කාලේ. ඉතින් මතක තියාගන්න අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ. 11 වසරේ දරුවන්ට තව ඉතුරුලා තියෙන හරියට මාස 4යි. මේ මාස 4 රැයක් දවාලක් නොබලා පාඩම් කරොත් මුළු ජීවිත කාලෙම එතනින් එහාට හරි ලස්සන වෙනවා. ඒ නිසා අද කියලා දෙන එක හරියට ඔලුවට දාගන්න අලුත් වැඩපිළිවෙලක් ක්ලාස් එකලා තියෙන ඒ ගැන තමයි මේ කියන්න හදන්නේ. අපි
ඉස්සෙල්ලාම මතක තියාගන්න මේ අවුරුද්දේ third term එකේ time table එක මම මේ board එකේ ලියලා තියෙනවා. ඔයාට මේක WhatsApp එකට දානවා. WhatsApp group එකට ඔයා 9 වසරේ නම් මේ Zoom meeting එක ඉවරුණාට පස්සේ 9 වසර group එකට එකතු වෙන්න. ඔයා 10 වසරේ නම් 10 එකට එකතු වෙන්න. 11 වසරේ නම් 11 වසරයකට එකතු වෙන්න. එතකොට group එක හරහාමයි පුතාට මේ සියලු තොරතුරු දැනුම් දෙනවා. ඔයා 9 වසරේ නම් 9 වසරේදී පුතේ සෙනසුරාදා රෑ 8ට තමයි ඔයාගේ සිංහල පන්ති පටන් ගන්න. 8 ඉඳන් 9:00 එක දිගට පැයකමාරක් උගන්වලා ඉතුරු පැය භාගේ ඔයාව ප්‍රැක්ටිස් කරන්න දානවා. ලොකු ටීම් එකක් බලාගෙන ඉන්න ඔයත් එක්ක ලස්සනට වැඩ කරන්න. මේ ටයිම් ටේබල් එක group එකටත් දානවා. ඔයා 10 වසරේ නම් 10 වසරේ ඔයාට හම්බෙන්නේ බදාදා රෑ 8:00 10:00. ඒතර ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිල්ලා බත් ටිකක් කාලා හැන්දෑවට තව පන්තියක් තියෙනවා ඒකටත් ගිහිල්ලා 8:00 වෙනකොට ගෙදරට එන්න 8:00 10:00. හැබැයි මතක තියාගන්න ඔයාට මගේ පුතේ බැරි වෙලාවත් සිංහල පන්තියට එදා දවසට එකතු වෙන්න බැරි වුණොත් පරක්කු වුණොත් වොරි වෙන්න එපා දුක් වෙන්න එපා. ඔයාට එදා දවසේ පාඩම ඉවර වෙච්ච ගමම්ම මම දානවා රෙකෝඩින් එකේ ලින්ක් එක. ඔයාට කැමති වාර ගානක් ඒක බලන්න පුළුවන්. බලලා නැවත පාඩම ඔළුවට දාගන්න පුළුවන්. 11 වසරේ අයියලා අක්කලා එක්ක තමයි ඊළඟට කතාව තියෙන්නේ. බ්‍රහස්පතින්දා රෑ 9:00 11:00. ඔයා 11 වසරේ ඉගෙන ගන්නවා නම් මම මේ කියන වචන ටික අහගන්න. අද අගෝස්තු මාසේ පළවෙනි සතියේ බ්‍රහස්පතින්දා. තව හරියටම මාස 4ක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ 9ක් ගන්නවා නම් මේ මාස 4 හොඳටම ඇති. පැහැදිලිද? මේ මාස 4 හොඳටම ඇති. මුළු ලෝකෙම අයින් වෙලා ඔයා වෙනුවෙන් වැඩ ටික කරන්න මම ඉන්නවා ඔයා එක්ක. බය වෙන්න එපා කිසි දෙයකට. මේ පොරොන්දුව මේ ආදරණීය වචන ටික මතක තියාගන්න. ඔයා මාස 4න් මම ඔයාව ඒකකට ගෙනියනවා. ඒ කොහොමද ගෙනියන්නේ කියලා මතක තියාගන්න. මේ රටේ ඕන තරම් සිංහල ගුරුවරු ඉන්නවා. බස්නාහිර පළාතේ ඕන තරම් ඉන්නවා. හැබැයි රූපවාහිනිය කියලා කියන්නේ රටේ රාජ්‍ය නාලිකාව. එතකොට රාජ්‍ය නාලිකාවේ උගන්වන්න ගන්නේ නිකන් ගුරුවරු නෙමෙයි. මමත් එක්ක තව බස්නාහිර පළාතේ කොළඹ අධ්‍යාපන කලාපේ පාසල්වල උගන්වන ජ්‍යෙෂ්ඨ ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා. එතකොට ජාතික රූපවාහිනිය පේනවා යාපනයටත්. යාපනයේට දකුණට මුළු ලංකාවේ 4 වටේටම පේනවා ජාතික රූපවාහිනිය. එතකොට ඒකේ පාඩමක් උගන්වනවා කියලා හිතන්නකෝ. එතකොට විශ්වසනීයත්වය අපේ අම්මලා තාත්තලා හිතන්න ජාතික රූපවාහිනියේ පාඩමක් උගන්වනවා කියන්නේ කොච්චර විශ්වාසයක් තියෙන්න ඕනේද අපේ ප්‍රතිඵල ගැන. කොළඹ අශෝක විද්‍යාලයේ මම උගන්වන්නේ ගිය අවුරුද්දෙත් ප්‍රතිඵල 100%යි. එතකොට ළමයෙක්ව කොහොමද හරියට මොනිටර් කරලා O level විභාගයට ගෙනියන්නේ කියන එක දැන් අවුරුදු 16ක් තිස්සේ එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා. ඒ නිසා මේ අවුරුද්දේ දැන් කොළඹ අධ්‍යාපන කලාපේ විභාග ලියපු දරුවෝ දන්නවා 3 වෙනි වාර විභාගේ අවසානයේ රාජකාරී ලිපියට එහෙම නැත්නම් ප්‍රායෝගික ලේඛන ප්‍රශ්නෙට මගේ නම පවා වැටුණා. ඒ කියන්නේ ඒක තමයි උගන්නලා අර ඒ නිසාම ආදරේ ගොඩනගාගත්ත පන්තියක් මේක. බය වෙන්න එපා කිසි දෙයකට. ඔයා එක කවියක්වත් පාඩම් කරලා නැත්නම් ඔයාට මම කවි ටික පාඩම් කරනවා නම් ලස්සන ක්‍රමයකට ඒක තව චුට්ටකින් ඔයාට කියන්න හදන්නේ. එහෙනම් මතක තියාගන්න ටයිම් ටේබල් එක පේපර් ක්ලාස් එක ගැන ගොඩක් කට්ටිය අහලා තිබුණා. පේපර් ක්ලාස් එක හරියටම ඉරිදට කරන්නේ. ඉරිදා රෑ 9ට පටන් අරන් රෑ 11 වෙනකම් පේපර් ක්ලාස් එකේ වැඩේ යනවා. ඒකේ ප්‍රශ්න පත්‍ර ටිකක් PDF කරලා වගේ group එකට දැම්මහම මාත් එක්ක එකතු වෙලා මේ සැරේ මම try කරනවා මේ මාස 4ට ප්‍රශ්න පත්‍ර 25ක් ඔයා එක්ක කරන්න. ප්‍රශ්න පත්‍ර 25ක් කියන්නේ MCQ 25යි, second papers 25යි, third papers 25යි. එතකොට මෙච්චර වැඩ කරන ප්‍රශ්න පත්‍ර පන්තියක් වෙන කොහෙවත් නැහැ මේ රටේ. right? එහෙම කරන්න නම් අප්‍රමාණ කැපකිරීමක් කරන්න වෙනවා. ඒ කැපකිරීම මම කරනවා. ඔයාට තියෙන්නේ හරියට පන්තිය වෙලාවට ලොග් වෙලා මාත් එක්ක පේපර් එක කරන්න. එතකොට ඔයා හිතන්න මගේ පුතේ එක MCQ පේපර් එක ප්‍රශ්න 40ක් තියෙනවා නම් ප්‍රශ්න පත්‍ර 10ක් කරනකොට ඔයා MCQ 10 වැඩි කරන්නකො 40න් 400ක් කරලා. ප්‍රශ්න පත්‍ර 20ක් කරනකොට MCQ ප්‍රශ්න 800ක් කරලා. කවුද එහෙම වැඩ කරන්නේ? මට හොයලා දෙන්න එහෙම වැඩ කරන කෙනෙක්. ඒ නිසා මතක තියාගන්න මේ ලයන් කිං වැඩපිළිවෙල. ලයන් කිං වැඩපිළිවෙල කරන සිංහෙක් වගේ වැඩ කරන්න පුරුදු වෙන්න. එහෙම ඔයා වැඩ කළොත් ඔයාගේ රිසල්ට් ෂීට් එක කවදා හරි ඔයාගේ දරුවන්ටත් බොහොම නම්බුකාරව පෙන්වන්න පුළුවන්. right? ඊළඟ කතන්දරේ බලා ගන්න මේක. ඔයා ගන්න ඕනේ අදම පිටු 200 CR පොතක්. දැන් මාත් එක්ක පළවෙනි වාරේ දෙවෙනි වාරේ වැඩ කරපු දරුවෝ සහ දෙමව්පියෝ දන්නවා මම පිට කවර ඉඳන්ම බලනවා. පිට කවර ඉඳන්ම බලන්නේ ඇයි?
ඔයාව මේ ගමන හරි ලස්සනට අතින් අල්ලගෙන එක්කන් යන්න ඕන ගමනක්. සචිත්‍ර මට විචාර තේරෙන්නේ නැහැ සර් පේපර් ක්ලාස් එක මොකද්ද කියන්නේ පුතේ සර් මට විචාර තමයි ලියන්න අමාරු රයිට් පේපර් ක්ලාස් එක සෙනසුරාදා දාන්න බැරිද හරි මම ඒ ඔක්කොටම විකල්ප ටික කියන්නම් ඉස්සෙල්ලාම අහගන්න ක්ලාස් එකේ ටයිම් ටේබල් එක ගැන විකල්ප ටික තියෙනවා ඒ ටික හොඳට අහගන්න මම කියලා දෙන්නම් එකින් එක රයිට් ඔයා තර්ඩ් ටර්ම් එකේ වැඩ කරන්න ගන්න ඕනේ පිටු 200 CR පොතක් මම පිට කවරේ දාන තැන ඉඳන්ම හරියට මොනිටර් කරනවා මොකද අම්මටයි අප්පච්චිටයි ඒව බලන්න වෙලා නැහැ ඒ නිසා මම ඒව මොනිටර් කරනවා තව තර්ඩ් ටර්ම් එකේදී වැඩිපුරම ඔයාට අවධානය යොමු කරලා අලුත් වැඩක් ක්ලාස් එක කරලා තියෙන්නේ පන්තියට එකතු වුණාම මට එවන්න ඕනේ මගේ පුතාලා හරියටම සතියේ දවස් 5 හවස් වෙලා ඔයා නිදහස් වෙන වෙලාව උදාහරණයක් විදිහට අපි හිතමුකෝ සචිත්‍ර කියලා සචිත්‍ර සඳුදාට ඉස්කෝලේත් ගිහිලා පන්තිත් ගිහිලා ගෙදර එන්නේ රෑ 8ට එතකොට ඔයා ලියන්නේ සඳුදා රෑ 8න් පසු අඟහරුවාදට පන්ති ඔක්කොම ගිහිල්ලා ඉව ගෙදර එන්නේ රෑ 9ට. ඒතකොට අඟහරුවාද රාත්‍රී 9න් පසු. ඔය ආදී වශයෙන් සතියේ දවස් 7ටම මට එවන්න ඔයා හවසට ෆ්‍රී වෙන වෙලාව. එතකොට මම ඔයාලට පර්සනල් ටයිම් ටේබල් එකක් හදලා එවනවා. පර්සනල් ටයිම් ටේබල් මොකද පුතේ වැඩේට එන්ටර් වුණාට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක ඉන්නේ මේ අවුරුද්දේ. එතකොට ඔයාට මේ අවුරුද්දේ මම පුරුදු කළොත් වැඩසටහන ඔයා දිගට මේ විදිහට වැඩ කරන්න පුරුදු වෙනවා. මොකද ඔයාට උසස් පෙළක් තියලා විභාගයක් තියෙනවා. එහෙම පර්සනල් ටයිම් ටේබල් එකක් එව්වහම ඔයා ඒක ලස්සනට print out එකක් අරගෙන එහෙම නැත්නම් කොලයක ඒක ලියාගෙන ඔයා පාඩම් කරන තැන අලව ගන්න ඕනේ. එහෙම අලව ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒකට අනුව මම දෙන වැඩ ටිකක් කරලා ඉතුරු සබ්ජෙක්ට්ස් ටිකක් කරලා ඒ 9ක ප්‍රතිඵලයකට යන්න. මතක තියාගන්න මේ ඔයාගේ ඉස්සරහා කතා කරන්නේ රෑන්ක් එකක් දාලා කැම්පස් ගිය ගුරුවරයෙක්. පැහැදිලිද? ඒ වගේම තරුණ සේවා අමාත්‍යාංශයෙන් එහෙම නැත්නම් ජාතික තරුණ සේවා සභාවෙන් සංවිධානය කරන යෞවන සම්මාන තරඟේ 2012 2013 2014 අවුරුදු 3ෙම එක පිට එක ලංකාවේ හොඳම රචනාව ලියලා සම්මාන ගත්ත ගුරුවරයා මේ කතා කරන්නේ. ඒතර මාත් එක්ක රචනා ලියන්න බෑ කාටවත් කියලා මම ඔප්පු කළා. ගිය අවුරුද්දෙත් සමස්ත ලංකාවේ ප්‍රථම ස්ථානීය ගත්තා. අපෙන් රචනා ඉගෙන ගත්ත මගේ පන්තියේ කොල්ලෙක්. ඒ නිසා මතක තියාගන්න මේ සැරේත් සමස්ත ලංකා ගියා මගේ දරුවෙක්. ඒ නිසා මතක තියාගන්න ඒ ගැන කිසි බයක් තියාගන්න එපා. CR පොත අරගෙන අම්මලා තාත්තලාට මතක ඇති අර අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ පොත උඩින් කපලා බෙදාගන්නේ. අන්න ඒ වගේ CR පොත බෙදා ගන්න ඕනේ ව්‍යාකරණයට සහ සාහිත්‍යයට. ඒතර ව්‍යාකරණයට පිටු 100යි සාහිත්‍යයට පිටු 100යි පොත බෙදා ගන්න ඕනේ කොටස් දෙකකට. දැන් බලා ගන්න දැන් තමයි වටිනම කොටස. මේ තර්ඩ් ටර්ම් එකේ වැඩ කරනකොට 9 10 11 අපේ දරුවන්ට මෙන්න මේ පැවරුම් පත කියන එක මම හඳුන්වලා දෙනවා. පැවරුම් පත කියලා කියන්නෙම අවබෝධයේ ප්‍රශ්නයකට උත්තර ලියනවා නම් ඒ ඡේදයක් එක්ක ප්‍රශ්න 5ක් දාලා ඔයාට ඒ වගේ පොඩි පැවරුම් පතක් හම්බ වෙනවා. ඔයා දැන් පැවරුම් පතේ වැඩ කරන්නේ කොහොමද? මම PDF එක දැම්මම මේකේ print out එක අරගෙන print out එක පොතේ අලවන ඔයා මම ඒකට වෙනම CR පොතක් maintain කරන විදිහ කියලා දෙන්නම්. පොතේ අලවලා එතන තමයි වැඩ ටික කරන්නේ. එතකොට ඔයාලට පැවරුම් පත්‍රික කොහෙවත් එහෙම යන්නෙත් නැහැ. නැවත ෆයිල් එකක දාලා එකතු කරන්න ඕනෙත් නැහැ. පැවරුම් පතේ වැඩ ටික කරන හැටි කියලා දෙනවා. ඊළඟට MCQ වලට Google form එක මම introduce කරනවා. Google form එකේදී වෙන්නේ MCQ කියන්නේ සාමාන්‍යයෙන් උත්තර 4ක් තියෙනවනේ බහුවර්ණ ප්‍රශ්නනේ. ඔයාට පුළුවන් අය පුතා එහෙම Google form එකේ වැඩ කරන ගමන් ප්‍රශ්න ටිකට උත්තර ටික ටික් කරගෙන ගිහිල්ලා අවසානයේ submit button එක click කරාම ඔයාටම පේනවා ඔයාගේ හරියටම උත්තර කීයක් නිවැරදි වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ ප්‍රශ්න 40ට ඔයා උත්තර දුන්නාම ඒ වෙලාවෙම ඔයාට පුළුවන් ඔයා උත්තර කීයක් හරියට කළාද කියලා බලා ගන්න. පැහැදිලිද? එතකොට එහෙම බලනකොට මටත් පේනවා අනිත් පැත්තට උත්තර 40න් 40ම හරි ගියේ කාගේද කියලා. එහෙම 40න් 40ම හරි ගියොත් ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එක මම තව ටික දවසකින් එකතු කරගෙන අර ෆස්ට් ටර්ම් එකේ සෙකන්ඩ් ටර්ම් එකේ තෑගි හම්බෙන්නේ නැති දැන් ගෙවල් වලට අපි තෑගි ටික යවුවානේ. ඔව්. තෑගි ටික ගෙවල් වලට ලැබිලා ඇති. ඒ තෑග්ගත් බලලා මට පොඩි ෆොටෝ එකකුත් දාන්න. මේ අවුරුද්දේ මේ ටර්ම් එකෙත් ඔයාට ඒ වගේ 40න් 40ම හරි ගියොත් ලස්සන තෑග්ගක් ගෙදරට එනවා. එතකොට Google form එකේ තමයි අපි MCQ ටික ප්‍රැක්ටිස් කරන්නේ. මේ පේපර් ක්ලාස් එකේ නෙමෙයි normal ක්ලාස් එකේ වෙන වැඩ ටික කියන්නේ. ඊළඟට රචනා ටික. මේ සැරේ රචනා දැන් ගිය අවුරුද්දේ O level paper එකේ රචනා මාතෘකා 4ම ගෙස් කරපු අනුමාන කරපු එකම ගුරුවරයා මම. එහෙම අනුමාන කළාම පුතේ බය වෙන්න එපා. දැන් කට්ටිය කියනවනේ සර්ට පේපර් එක කොහින් හරි හම්බෙන්න ඇති, සර් කොහින් හරි හොරකම් කරලා ඇති. ලස්සන කතා ගොඩාක් කියනවනේ. එහෙම හොරකම් කරලා ගේන ඒවා නෙවෙයි පුතේ මේ. මේක තමයි අවුරුදු 16ක ගුරු වෘත්තිය අත්දැකීම්.
දැන් එහෙම හොරකමක් කළා නම් පව් සිද්ධ වෙනවනේ. එහෙම පව් සිද්ධ වුණාට මම බය වෙන්නෙත් නෑ. මොකද දන්නවද? විභාගේ පාස් වෙලා මම දුන්න රචනාවම පේපර් එකට ඇවිල්ලා ඕගොල්ලෝ පින් දෙනවනේ. ඕගොල්ලෝ පින් දෙනකොට අම්මා අප්පච්චි පින් දෙනකොට ඒ පින් නිසා අර පව් ටික නැති වෙලා යනවා. එතකොට දෙකට දෙක කැපුණාම බිඳුවයි. එතකොට මට පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. කොහෙන් හරි මුළු ලෝකෙම හොයලා ඔයාට රචනා මාතෘකා 4 මේ සැරේත් ගෙස් කරලාම දෙනවා O level paper එකට. බය වෙන්න එපා. ඒ රචනා ටික ඔයා ලිව්වට පස්සේ ඒක මට ස්කෑන් කරලා PDF එකක් කරලා WhatsApp group එකට දාන්න ඕනේ. එහෙම නැත්නම් රචනාවේ ෆොටෝ දෙකක් අරගෙන, ඒ කියන්නේ සාමාන්‍ය පිටු දෙකමාරක් විතර අපි ලියනවනේ. එහෙම ෆොටෝ ටිකක් කරන් මට දාන්න. දැම්මට පස්සේ මම මෙහෙම print out එක අරගෙන නැත්නම් layer එකේම කියවගෙන ගිහිල්ලා අඩුපාඩු ටික බලලා ඔයාට ලකුණක් ලබා දෙනවා. ඒතර පේපර් මාකින් යන ගුරුවරයෙක් විදිහට හරියටම රචනාවට ලකුණු 25න් කොහොමද දෙන්නේ කියලා මම තව චුට්ටකින් ඔයාලට කියලා දෙනවා. ඒ විභාගයට යන්න කලින්ම ඔයා රචනා ටික ලියලා ප්‍රැක්ටිස් කරලා ගියාම විභාගෙ ලියන රචනාව බය නැතුව තෝරගන්න පුළුවන්. ඊළඟට මේ කවි පටපාඩම්. කවි කටපාඩම් කරන එක මේ දැන් කරන්න යන්නේ 3rd term එකේ. ඔයාලට සිලබස් එකේම තියෙන කවි ටික මම කියලා ගායනා කරලා පොඩි රෙකෝඩින් එකක් දානවා WhatsApp එකට. එතකොට ඒක අහන්න පුළුවන්. දැන් අපේ 10 11 දරුවන්ට 9 වසර දරුවොත් මේකේ ඉන්නවා. 9 වසර අයටත් තියෙනවා හරි ලස්සන කවි. ඔබ වෙනුවෙන් ඉදෙන බතේ සිනාහඬට කන් දීගෙන පිඹ මොළවන විට ලිපගිනි දෙව් බොජොනක රස මැවෙන්න දැසේ නිල් පැහැය සෙමින් ඔන්න ඔහොම කියලා කවි පන්තියක් තිබුණා මතකනේ. එතකොට ලපසේ සඳ විලසේ දව සක් වෙන්නු යම්මා එපසේ බුදු කෙනෙකුන් මෙන් රැකිදැයි නීති යම්මා ඔන්න ඔහොම 10 වසරේ අපේ පුංචි දුවල පුතාලටත් තියෙනවා පුතේ ගංගාවේ සංගීතය කියලා පාඩම. දැන් මම ඊළඟට ලබන සතියේ පටන් ගන්න පාඩම කඳු බෑවුමක දම්බෝ විටේ පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා කලදෝදියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා 11 වසරේ අයටත් තියෙන අපි හිතමු මග විසිතුරු පාඩම කියලා. මග විසිතුරු පාඩම කියන්නේ සැලලිහිණි සංදේශය. මතකයිනේ ඔකේ ලස්සන කවි 5යි පාඩම් කරවන්නේ බය වෙන්න එපා. මම කියා දෙනවා හරියටම කවි 13ම පාඩම් කරන්නේ නැතුව කවි 5ක් හරියට පාඩම් කරලා එන හැම ਵਿਚාරයකටම උත්තර ලියන හැටි. පැහැදිලිද? එතකොට මුළු කවි 13ම පාඩම් කරලා විභාග ලියන ළමයිනුත් ඉන්නවනේ. බය වෙන්න එපා මාස 4යි කවි 5යි. ඒ කවි 5 ඕනම ਵਿਚාරයකට ගන්න පුළුවන් ඒවා. පැහැදිලිද? දැන් උදාහරණයක් විදිහට කියනවා නම් වලදින අදහසින් මෙන් සුර ගඟ අඟන නල බල සසල දල රාල පෙළ නුඹ නැගින දැන් ඔය කවි ඔහොම පාඩම් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ නාදමාලාවට පොඩි බෙරයක් ගහලා গিitar එකක් දාලා සර්පිටාවක් දාලා රෙකෝඩින් එක එවනවා. කොහොමද? වළඳින අදහසින් මෙන් සුර ගඟ අඟන නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන වෙලලස ගැවසි මුතු සක් පබලු බබලන ඔන්න ඔහොම කිව්වම නිකම්ම පාඩම් හිටිනවා. එතකොට කවි පාඩම් කරන එක ඔන්න ඔහොමයි කරන්නේ. ඊට පස්සේ නිබන්ධන ටික ඔයාට ඔක්කොම ටියුට්ස් ටික PDF කළ group එකට දානවා. එක සැරේ ඔක්කොම ටික print කරගන්නත් පුළුවන්. නැත්නම් පාඩමට අවශ්‍යක print කරගෙන ළඟ තියාගෙන මාත් එක්ක වැඩ කරන්න. ටියුට් එකේ තියෙන සම්පූර්ණයෙන්ම ඔයාට ස්වයං අභ්‍යාස. ඒතර තනියම වැඩ කරලා මාත් එක්ක ඒකකට යන හැටි තමයි ඔය කියා දුන්නේ. ඊළඟට මම පොඩි ප්‍රශ්නයක් අහනවා ඔය ප්‍රස්තාව පිරුළු ඉඟි වැකි වලින්. මෙන්න ඔයාට ප්‍රශ්නයක් දුන්නා.
ඔතන ටයිප් කරලා චණ්ඩියෙක් නම් සිංහල දන්නවා නම් හිස් තැනට එන වචනේ මට ටයිප් කරලා දෙන්න. හිස් තැනක් ඒ දණ්ඩේ යන්න බැරිලු. පුළුවන් නම් try කරන්න. මම අභියෝග කරනවා 10 වසර 11 වසර හිටියත් අම්මලා දන්නෙත් නෑ තාත්තලා දන්නෙත් නෑ හරියට මේකට උත්තරේ. පුළුවන් නම් කියන්නේ ඔයගොල්ලෝ හිතන් ඉන්න එක නෙමෙයි. පුළුවන් නම් කියන්නේ තප්පර කීපයක් දෙන්නම්. දැන් කලින් එකට හිටපු ළමයිනුත් කලින් රෙකෝඩින් එක බලපු ළමයි හොගාලා මැසේජ් කරනවා. නිවැරදි පිළිතුරත් එවලා තියෙනවා. right. හැබැයි ගොඩක් අය කියන්නේ පණ්ඩිතයට කියලා. දැන් ඔන්න මතක තියාගන්න කලින් 6 7 8 පන්ති හිටියානම් එතනදී නම් මේක මම කිව්වා. දැන් බලා ගන්න වෙනස පණ්ඩිතයට කියලා අපි කිව්වා. තව වචනයක් තියෙනවා පණ්ඩිතයට. පුතේ මතක තියාගන්න පණ්ඩිතයා කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් තියෙන බහුශ්‍රෘතයා. ගොඩක් දේවල් කියවලා ගොඩක් දේවල් අහලා දැනුම සෑහෙන්න තියෙන කෙනාට අපි කියනවා පණ්ඩිතයා කියලා. හැබැයි මගේ රත්තරන් පුතේ මතක තියාගන්න ඔය උපහරණය තුල ඔය ආප්තෝපදේශය තුල කියන්නේ පණ්ඩිතයා නෙමෙයි පන්දිතයා. පන්දිතයා කියලා කියන්නේ කද ගෙනියන මිනිස්සයා. අර ඔය මේ හානාහිය පානාඩ හැරෙන් දැන්නේ කවි පන්තියේ තියෙන්නේ ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු. අන්න එතකොට කද බඳිනවා කියලා කියනවනේ අපි කද ගෙනියනවනේ. ඔය අම්බලමේ පිනා වලං කදක් ගෙනා කියලා අපි අහලා තියෙන්නේ. අන්න එතකොට කද ගෙනියන්නේ කරේ තියාගෙන. එහෙම ගෙනියනකොට ඉදිරිය සමබර නැති වුණොත් පිටුපස සමබර නැති වුණොත් ඒ දණ්ඩෙන් එගොඩ වෙන්න බෑ කියනවා. ඔය සමාන කරේ අපේ ගැමියෝ බහුශ්‍රෘතයෝ සංසාරය පිළිබඳ. සංසාර ගමන කෙලවර කරන්න නම් පැහැදිලි අනාගතයක් පැහැදිලි අතීතයක් තියාගෙන තමයි වර්තමානයේ ශක්තිමත් කරගන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න නිවැරදි උත්තරේ පන්දිතයා. දැන් මම ඔයාගේ තුන්වෙනි වාරෙට નિયમિત පාඩම් කොටසකින් පොඩි කෑල්ලක් කියලා දෙන්න හදන්නේ. මොකද මේ පාඩම් කරන එක හරි ලේසි කියලා ඔයාට කියලා දෙන්න හදන්නේ. අපි කවියක් ගන්නවා රාහුල හාමුදුරුවෝ ලියපු මම ඊට කලින් පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ බලන්න. මෙන්න මේ අකුර මොකක්ද? මයික් එක ඔන් කරලා මට උත්තරයක් දෙන්න. මොකද්ද මම මේ ලිව්වේ? පොඩ්ඩක් මයික් එක ඔන් කරලා මයන්න. very good. right. දැන් ඔන්න අහගන්න මේක තනියෙන් උච්චාරණය කරනකොට අපි කියන්නේ ම. එහෙම නැත්නම් මා. හැබැයි මේ වගේම තව අකුරක් මෙතනින් ලිව්වොත් දැන් මේක කොහොමද කියවන්නේ? දැන් මේක මම කියලා කියන්නේ නෑනේ. දැන් තනියෙන් තියෙනකොට අපි කිව්වා ම. දෙකක් ළඟ ළඟ ලියනකොට ම කියන්නේ නෑනේ. එහෙම නැත්නම් අපි මා කියන්නේත් නෑනේ. අපි එතකොට උච්චාරණය කරන්නේ මා කියනකොට කට ඇරෙනවා ම කියනකොට කට වැහෙනවා. ඔන්න භාෂාවේ සංවෘත ආවෘත ભેදය. හොඳට අහගන්න. ඔයා මෙච්චර කල් ඉගෙන ගත්ත සිංහල වලට වඩා අලුතෙන් ඉන්න දරුවන්ට මම මේ කියන්නේ අලුත් ළමයි හොඳට අහගන්න. නිවැරදි සිංහල හරියට උගන්වන නිසා තමයි ජාතික රූපවාහිනිය මුළු රටටම උගන්වන්නේ. පැහැදිලිද? මෙන්න මේක තොටගමේ රාහුල හාමුදුරුවෝ පාවිච්චි කරා පුතේ හරි ලස්සනට. රාහුල හාමුදුරුවෝ ලියනවා කවිපේලියක් වළඳින අදහසින් මෙන් සුර ගඟ අඟන මෙන්න කවිපේලිය නල බල සසල දල රල පෙළ මුහුද දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ. මුහුදේ තියෙනවනේ රල. රාහුල හාමුදුරුවෝ කවියට ගේනවා පුතේ අර්ථ රසයට ගැලපෙන්න ශබ්ද රසය. අර්ථ රසයෙන් කියන්නේ මුහුදක් ගැන ශබ්ද රසයෙන්ුත් මවනවා මුහුදක්. බලන්න මේ කවිය ඉස්සලාම අහන්න. වළඳින අදහසින් මෙන් සුර ගඟ අඟන නල බල සසල දල රල පෙළ නුඹ
නැගෙන දැන් ඔන්න නල බල සසල දල රල පෙළ කියනකොට ඔයගලන්ට පේනවා ල අකුරු ටිකක් වැඩිපුර යෙදিলা තියෙනවා. මෙන්න මේ ල අකුරු සහිත වචන ටික රාහුල හාමුදුරුවෝ යොදන්නේ මගේ රත්තරන් පුතේ උච්චාරණය කරනකොට දැන් අපි අර මා ම කිව්වා වගේ මෙතන උච්චාරණය කරන මේ බාන්න නා ල බා ල සා ල දා ල රා ල පේ ල දැන් ඔයාට පේනද රාහුල් හාමුදුරුවෝ කරපු දේ මේ බාන්න උච්චාරණය කරන නාල බාල සාසාල දාල රාල පේල මේ කවිය කියනකොට බලන්න වලඳින අදහසින් මෙන් සුර ගඟ අඟන නල බල සසාල දල රාල පෙළ දැක්කද මුහුදේ රැල්ලක් ගමන් කරනවා වගේ තමයි අක්ෂර ටික පිහිටුවා ගත්තේ. ඒකට අපි සාහිත්‍යයේ නමක් කියනවා අනුප්‍රාසය කියලා. අනුප්‍රාසය. එතකොට ඔයාට විභාගෙදි විචාර ප්‍රශ්නයක් ලියන්න ආවොත් මගවිසිතුරු පද්‍ය පන්තියේ සාර්ථක වී තිබෙන්නේ කතුවරයා යොදාගත් කාව්‍ය අලංකාර නිසා කියලා. කොහොමද විචාරය ලියන්නේ? ඉස්සෙල්ලාම කවිය ලියනවා. වළඳින අදහසින් මෙන් සුරගඟ අඟන නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන වෙලලස ගැවසි මුතුසක් පබළු බබලන බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන. දැන් විචාරය ලියනවා. අනුප්‍රාසය ලෙස හැඳින්වෙන්නේ සමාන උච්චාරණයක් සහිත අක්ෂර කිහිපයක් හෝ සමාන උච්චාරණයක් සහිත වචන කිහිපයක් සමීපයේ යොදවමින් ඇති කරන රසයයි. කවියක් ගායනා කිරීමේදී සමාන උච්චාරණයක් සහිත වචන හඬනගා කීමෙන් ගායනා කිරීමෙන් රසයක් ඉස්මතු වේ. එය කවියට එකතු කරන්නේ ශබ්ද රසයකි. සැලලිහිණි සංදේශය රචනා කළ තොටගමුවේ රාහුල හිමියන් උතුරු දෙසින් පෙනෙන මහා සාගරය වර්ණනා කළේ අනුප්‍රාසය යොදා ගනිමිනි. ඉහත දක්වා ඇති උදාහරණයේ නල බල සසල දල රල පෙළ යන යෙදුම තුල ලකාර අනුප්‍රාසය යොදාගෙන තිබේ. එමගින් මහා සාගරයේ රැලි සුලගින් ඉහළ පහළ යන ආකාරය රචකයා පෙන්වා දී ඇත. ඒ මෙසේය කියලා මේක අඳින්න කවුරුත් මේවා අඳින්නේ නැහැ. මේවා තමයි MA එකට ඉගෙන ගත්තේ. මේවා තමයි PhD එකට ඉගෙන ගන්නෙ. මේවා තමයි ජාතික රූපවාහිනියෙන් රටටම උගන්වන්නේ. ඒකනේ විශ්වසර්ගේ පන්තියේන කොල්ලෝ කෙල්ලෝ ටික ඒ වැස්සක් වස්සලා පෙන්වුවේ මේ සැරේ. කවුරුත් උගන්වන්නේ නැහැ පුතේ. හැමෝම සිලබස් එකේ තියෙන ටික නිකන් ගුරුවක් පොත බලාගෙන කියනවා. බලාගෙන නෙමෙයි විශ්වසර්ය කිව්වේ මීටරෙන්. ලංකාවෙම පළවෙනි උනේ රචනා ලියලා වචන 5000ට වඩා ලොකු රචනා. ඒ නිසා ඔන්න අනුප්‍රාසයේ ගොඩ නැගුවා තොටගමේ රාහුල හාමුදුරුවෝ. පැහැදිලිද? එහෙම ලියලා මේ කතන්දරෙත් ඔයා ලිව්වට පස්සේ මේ අනුව පැහැදිලි වන්නේ තොටගමේ රාහුල හිමියන් සැලලිහිණි සංදේශය රචනා කිරීමේදී විවිධ කාව්‍යාලංකාර යොදාගත් බවයි. ඔන්න දැන් විචාර ලියන්න බෑ කියපු දරුවන්ට පොඩි ඉඟියක් ලැබෙනවා පන්තියේදී වැඩේ ගානට වෙයි කියලා. පැහැදිලිද? එතකොට මේ විචාර ලියනකොට මම තව එකක් කියන්නම් ඔයාට. විචාරයට ලකුණු කීයක් හම්බෙනවද? සාමාන්‍යයෙන් අපි විචාර 3ක් ලියන්න එපා. 3 වෙනි ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නේ විචාර 2ක් අපි ලියන්න ඕනේ. මට 10 11 දරුවෝ ටික උත්තර දෙන්න. මොකද 9 වසරේ පුංචි නංගිලා මල්ලිලා චුටි බබාලා ඕගලංග මම නොවැම්බර් මාසේ අන්තිම සතියේ 10 සිලබස් එක පටන් ගන්නවා. අපි විභාග ලකුණු 15 විචාර කීයක් ලියන්න ඕනේද? චූටි මෙසේජ් එකක් දාන්න බලන්න. තප්පරයක් දෙන්න. ලකුණු 15 විචාර කීයක් ලියන්න ඕනේද සිංහල පේපර් එකේ? ජෙනුලි කියන 2යි කියලා, හසින්දි සජනි 2යි. ඔව්. 2ක් ලියන්න එපේ. නේ? ඔය ලකුණු 15 හම්බෙන විදිය දන්නවද ඔයගොල්ලෝ? හොඳට මතක තියාගන්න. මේ රටේ ගොඩක් ගුරුවරු හිටියට පේපර් මාකින් යන ගුරුවරු අඩුයි පුතේ. එහෙම පේපර් මාකින් යන ගුරුවරු හරියටම දන්නවා ඔය ලකුණු 15 බෙදෙන්නේ කොහොමද කියලා.
එහෙම මාක් ස්කීම් එක හරියට දැනගෙන ලකුණු 15 හම්බෙන්නේ කොහොමද කියලා දැනගත්තොත් මේ ਵਿਚාරය ගොඩ දා ගන්න පුළුවන්. ওই ලකුණු 15 දෙන්නේ 4න් 8න් 3න්. සමහර අවස්ථාවල මේ දෙකම එකතු කරලා 11න් දෙන අවස්ථාවක් තියෙනවා. පැහැදිලිද? දැන් බලා ගන්න මේ කියන කතන්දරේ. මේක කිව්වට පස්සේ හැබැයි හાર્ට් වැස්සක් ඕනේ මට. හරි? මොකද අද ලස්සන ගමනක් එක්කන් යන්න හදන්නේ බයේ හිටපු සිංහල පේපරට ඒකක් දෙන්න යන්නේ. මේක කිව්වට පස්සේ හાર્ට් වැස්සක් ඕනේ. හරි? මෙන්න මේ ලකුණු 4 හම්බෙන්නේ ඔයාට 4ක් දෙනවා උදාහරණ වලට. ලකුණු 8ක් දෙනවා 2 වැඩි කිරීම 4යි කියලා කරුණු. මෙන්න මේ ලකුණු 3 හම්බෙන්නේ ආරම්භක ඡේදයට අපි දෙනවා 1 ලකුණක්, අවසානයේට 1 ලකුණක් දෙනවා, සමස්ත ව්‍යාකරණයට ලකුණක් හම්බෙනවා. හරිද? උදාහරණ 4 ලියනවට ලකුණු 4යි. ඊළඟට 2 වැඩි කිරීම 4 එක කරුණක් විස්තර කරනකොට ඡේදයට ලකුණු 2 ගානේ හම්බෙනවා. මම තව චුට්ටක් මෙන්න මෙහෙම කියලා පෙන්නන්න. එතකොට ඔයාට ඕක තේරෙනවා. දැන් ඔයා ලියනවානේ ආරම්භක ඡේදයක් ਵਿਚාරේ. එහෙම ආරම්භක ඡේදය ලියනකොට මතක තියාගන්න වචන ගණන 30ත් 50ත් අතර ලිව්වහම ඇති. චූටි ඡේදයක්. ඔතනට හම්බෙන්නේ 1 ලකුණයි. රයිට්? මේ පැත්තෙන් අපි ලකුණු ටික දාගෙන යමුකෝ. 1 ලකුණයි හම්බෙන්නේ. සමහර ළමයි දන්නේ නැහැ රසාස්වාදයේ පන්තිය කරනවද? ඔව් රසාස්වාදයේ පන්තියකුත් වෙනවා පුතේ. ඒ ගැන මම වෙනම කියන්නම් පැටියෝ. ඔහොමම ඉන්න. මේ 1 ලකුණ කරන මෝඩ වැඩේ අහගන්නකෝ ඕගොල්ලෝ කරන. දැන් පේපර් මාකින් යනකොට මම දකින සමහර දරුවෝ කරන මහා මෝඩ වැඩක් ඒක. ආරම්භක ඡේදයට හම්බෙන්නේ 1 ලකුණයිනේ පුතේ. මේ ලකුණට සමහර ළමයි කෙටියෙන් ලියලා 1 ලකුණ ගන්නවා. සමහර ළමයි ඉන්න දිග ඡේද ලියනවා. සමහර අය ලියනවා දැන් අපි හිතමුකෝ ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියේ සාර්ථක වියත්තේ කවියා හෙළි කරන ජීවන දෘෂ්ටිය නිසාය විචාරය කරන්න. සමහර ළමයි ලියනවා ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියේ රචනා කළේ කොළඹ යුගයේ කවියෙකු වූ එච්.එම්. කුඩලිගම මහතාය. අප්‍රාණවාචී ගංගාවට ප්‍රාණයක් ආරෝපණය කරමින් ඒ ඔස්සේ ජීවිතය විස්තර කිරීමට කවියා උත්සාහ කර ඇත. අජීවී ගංගාවකට සජීවත්වයක් ආරෝපණය කරමින් ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය මගින් මිනිසුන්ගේ ජීවන පිළිබඳව දෘෂ්ටියක් හෙළි කර තිබේ. 1 ලකුණයි හම්බෙන්නේ. කවි මාතෘකාව කිව්වා, රචකයාගේ නම කිව්වා, ප්‍රශ්නෙට කෙලින්ම එන්ට වුණා. ඒ ළමයට 1 ලකුණයි. සමහර ළමයි ලියනවා ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය ඉතා වැදගත් වේ. ඒ කොතරම් වැදගත්දයි පවසනවා නම් එතරම්ම වැදගත් වේ. එච්.එම්. කුඩලිගම වැදගත් කවියෙකි. කොතරම් වැදගත්දයි පවසනවා නම් එතරම්ම වැදගත් කවියෙකි. ගංගාවේ සංගීතයේ පද්‍ය පන්ති රචනා කළේ පද්‍ය සාහිත්‍යයේ රමණීයතම යුගය වූ කෝට්ටේ යුගයට පසුව උදා වූ අඛණ්ඩ පද්‍ය සාහිත්‍ය යුගයේ වන කොළඹ යුගයේදීය. කොළඹ යුගයේ පද්‍ය රචනා කළ කවීන් බොහෝ ප්‍රමාණයක් ඇත. ඒ අතරින් එච්.එම්. කුඩලිගම කවියා පරම පූජනීය කවියෙකි. ඔහොම කිය තෝම්බුවක් විතර ලියනවා. එතකොට හම්බෙන්නේ 1 ලකුණයි. ඒ නිසා මෝඩ වැඩ කරන්න එපා. ආරම්භක ඡේදයේදී කතුවරයාගේ නමයි පොතේ නමයි ලියලා කෙලින්ම මාතෘකාවට එන්ට වුණාම ලකුණු එකක් හම්බෙනවා. තේරුණාද? ඔළුවට ගියාද? දැන් සෙකන්ඩ් ටර්ම් එකේ කරපු ඒ වගේ අනුවන වැඩ තර්ඩ් ටර්ම් එකේ කරන්න එපා කියන එකයි මේ කියලා දෙන්නේ. පැහැදිලිද? ඊළඟට මාතෘකාවට අදාළව ඔයා ගන්නවා උදාහරණය 1. එතකොට ඔයා මෙහෙම කවිය ලියනවා. ලියලා ඒකට අදාළව ඔයා විස්තරයක් කරනවා. ඊළඟට උදාහරණය 2. ඒකෙත් ඔයා කවිය ලියනවා. ඔන්න විස්තරය ලිව්වා. ඊළඟට උදාහරණය 3. ඒකටත් කවිය ලියනවා. ඔන්න විස්තර කළා. ඊළඟට උදාහරණය 4. ඔන්න කවිය ලිව්වා. ඊළඟට ඒකෙත් විස්තරය කරනවා. දැන් මෙතනදී ලකුණු කීයක් ඔයාට එකතු වෙලාද? ඔන්න ලකුණු දාන පැත්තේම ආරම්භක ඡේදයට 1 ලකුණක් දැම්මා. ඊළඟට කවිය ලියනවට 1යි. විස්තර කරාට ලකුණු 2යි. මෙතන තව කවියක් තියෙනවා 1යි. විස්තර කළාට 2යි. නැවත කවියක් ඔන්න කවියට ලකුණු 1යි. 1යි. විස්තර කළාට නැවත ලකුණු 2ක් හම්බෙනවා. මෙතන කවියට 1යි.
විස්තරයට 2යි. දැන් කීයක් එකතු වෙලාද ලකුණු මේ වෙද්දි වට? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 1යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. දැන් ආරම්භක ඡේදයට 1 ලකුණක් දීලා සමස්ත ව්‍යාකරණයට තව ලකුණක් දීලා අවසාන ලකුණ දෙන්නේ අවසාන ඡේදයේ ලියනවට. එතකොට කවි 4 ලියනවට 1 බැගින් ලකුණු 4යි විස්තර කරනකොට 2 බැගින් ලකුණු 4ක් හම්බ වෙනවා. එතකොට දෙවරක් 4 කීයද? 8යි. 8යි මෙතන 4යි 12යි. ආරම්භක ඡේදයට 1යි 13යි අවසාන ඡේදයට 1යි 14යි සමස්ත විචාරයේ ව්‍යාකරණයට විරාම ලක්ෂණ වලට 1 ලකුණක් හම්බ වෙනවා. අන්න ලකුණු 15යි. පැහැදිලිද? ගොඩක් ළමයි කරන්නේ පුතේ විචාරේ ලියලා අවසාන ඡේදේ ලියන්නේ නැහැ. මොකක්ද අවසාන ඡේදෙට ලියන්න ඕනේ? මෙන්න මෙච්චරයි. ඉහත දක්වා ඇති කරුණු වලට අනුව පැහැදිලි වන්නේ මෙන්න මේකයි කියලා ලියන්න තියෙන්නේ. දැන් අපිට ප්‍රශ්නයක් දෙනවනේ. අපි හිතන් කිව්වනේ ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියේ සාර්ථකත්වයට හේතු වෙලා තියෙන රචකයා යොදාගත්ත ජීවන දෘෂ්ටිය හෙළි කිරීම කියලා. ඒතර අවසානයේ ලියන්නේ ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියේ සාර්ථක වී තිබෙන්නේ රචකයා එමගින් ජීවන දෘෂ්ටිය හෙළි කරන නිසාය. ඔය ටික ලිව්වම අවසාන ලකුණ හම්බ වෙනවා. පැහැදිලිද? ඔය ලකුණු 15 හරියට ස්කෝර් කරගන්නේ කොහොමද කියලා තමයි ඔයාට කියලා දෙන්න හදන්නේ. මතක තියාගන්න විචාරයේ ලකුණු දෙකක් හම්බ වෙනවා. 9 වසරේ දරුවොත් මතක තියාගන්න ඔය ලකුණු දෙක හම්බෙන්නේ. විස්තර කිරීමට 1 ලකුණයි කාව්‍ය හෝ ගද්‍ය උපක්‍රම වලට 1යි. පැහැදිලිද මේ කිව්ව කාරණාව? දැන් එහෙනම් මතක තියාගන්න ලකුණු 15ම අරගන්න ඕනේ ਵਿਚාරයට. එහෙම ගන්න නම් ඔයා මේ කිව්ව පැටර්න් එකටම යන්න ඕනේ. දැන් ඔය ගුත්තිලකාවේ කටපාඩම් කරන්න බෑ කියන අයට රෙකෝඩින්ග්ස් ටික දානවා ගෲප් එකට දාලා පාඩම් කරන්න පුළුවන්. දැන් වස්සානේ පද්‍ය පන්තියේ තියෙනවනේ 11 අයට. 11 දරුවන්ට වස්සානේ පද්‍ය පන්තියේ තියෙනවා කවි ටික මෙහිමයි කියන්නේ. පොතේ තියෙන විදිහට ඔය දැල දොඩ මලොය සුවඳ බැරුවායින්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගේම හිනහේ මා එක්ක. හැබැයි ඕක මෙන්න මේ විදිහට පාඩම් කරගත්තොත් ලස්සන නැද්ද? මේ බලන්න ඔයගොල්ලෝ අහලා තියෙන සින්දුවක්. මොකද්ද? ඔය දැල දොඩ මලුය සුවඳ බැරුවායින්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගේම හිනහේ මා එක්ක. හાર્ට් වැස්සක් එනවා. ඒ කියන්නේ තව එකක් කියන්න කියලා මේ කුඹුක් අතු වතුර අත ගගා නැමිලා දියට දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවාද පුරපසේ හඳ එක්ක තරගයට මෝරන්ට හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල්මහට. දැන් මේ දෑතේ කරගට සින්දුව මම පන්ති පුරුදු කරන්නේ කොහොමද දන්නවද? දෑතේ කරගට ගීතය ගායනා කරන්නේ අපේ WD අමරදේව මහත්තයානේ. ඔය මේ සින්දුව හරි ලස්සන වචන ටිකකුත් තියෙනවා. ඒක කියන්නේ දෑතේ කරගැට සිඹසාන සන්නට. මම ඔරිජිනල් එක ඉස්සෙල්ලාම කියලා පෙන්නන්නේ. දෑතේ කරගැට සිඹසාන සන්නට ලාගොය මේ දාලු පවන් සාලයි දහදිය මුතු කැට මල්වාරු සාවි කරල් බාරින් පීදී වැගිරෙයි. මම හાર્ට් වැස්සක් වහිනවා. හොඳේ. දැන් ඕකම මෙන්න මෙහෙම පාඩම් කරගත්තොත් ලේසි නැද්ද බලන්න. ලස්සන සින්දුවක් හින්දි සින්දුවක් හැබැයි මේක හොඳේ. දෑතේ කරගැට සිඹසන සන්නට ලාගොය මේ දලු පවන් සලයි
දහදිය මුතු ඇට මල් වරුසාවි කරල් බරෙන් පේදී වැගිරේ අඩ සඳ මෝරණ මැදියම් මහසින් බිලිඳු හදට කිරිදියර ගලයි හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙහි ලස්සනනේ දහසක් වැව් බැඳි දැන් ඔහොම කිව්වට පස්සේ සමහර වෙලාවට මට දෙමාපියෝ කම්ප්ලේන් කරනවා සර් මාර වැඩ කරන්නේ පන්තියේ සින්දු කියලා කවි පාඩම් කළා දැන් අපේ කෙල්ල නානකොට ඔය කවි කී නාන්නේ සර් එන්නෙත් නෑ පැය ගානක් බාත් รู එකට කියලා දන්නවද ලස්සන වැඩක් කරනවා ඔය කොස්සත්තේ පන්තියේ ගෑන් ළමයිගේ අම්මා කෙනෙක් මට කිව්වා බලන්න සර් සතියට එක ගානේ ගෙනල්ලා බාත් รู එකේ ෂවර් එක දාන්න වෙලාවලු ඇයි ඒ නානකොට මල් පයිප් කියන්නේ ෂවර් එක කෙල්ල නාන ගමන් ඔය ටික කියන්නේ කියලා අත වැදිලා ෂවර් එකේ හරක කඩාගෙන වැටිලා එතකොට අම්මා ඇවිල්ලා කිව්වා සතියට එක ගානේ දැන් පයිප් කඩනවා සර් මුන් ගෙදර සින්දු කී නාන්න කියලා මං කිව්වා ඉතින් හොඳයිනේ පයිප් එකක් දාගන්න පුළුවන් නේ කවි ටික පාඩම් වෙනවා කියන්නේ කොච්චර දෙයක්ද නේ ඒ නිසා ඔය මේ ගුත්තිල කාව්‍ය එතකොට සිංහබාහු නාට්‍ය මතකනේ පන්තියේ සුපිරියට පන්තියේ කවි ටික කියනවා මම ලස්සන කවියක් කියන්නේ ඔයගලන්ට ඔය සිංහබාහු නාට්‍යයේ සිංහබාහු තමන්ගේ තාත්තා ගැන කියන කවියක් තියෙනවානේ ඒක මම පහතරට බෙරයක් එහෙම ගෙනල්ලා බෙරයක් ගහලා මෙතන පාඩම කරනවා ඔයාට නාට්‍යයක් පෙන්නනවා මම මෙතන රඟපාලා මේ මතකද බලන්න මේ කවිය 10 පැටවුන්ට නම් ඉස්සරහට පාඩම තියෙන මම කරනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඒකට එන්න එතකොට කවිය අහන්න පුළුවන් තුමුල ගතින්දා බාහු බෙලෙන්දා වෙමිසේ තිද සින්දා කුරුරු ගිජින්දා කුඹුතල සින්දා ලමිසේ කෙසරින්දා මාපිය මීගින්දා කරනාවේ කුමන් ඇයි මට බැරිවන්නේ තරකර ගලිනා ඇති දොර තදිනා ඉවත දමා වෙරෙනා මහෙන හඬිනා පහරා සැනිනා පෙරළමි බාහුවෙනා ඔන්න කවිය දැන් අම්මලා තාත්තලාත් බලනවනේ සිංහබාහු නාට්‍ය බලලත් ඇතිනේ ඔගේ ලස්සනම සින්දුව මොකද්ද ලස්සනම සින්දුව ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා සිංහබා ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා ගොසින් සැම දෙන නැතේ කිසිවෙක් මම දැනගතිමි මම සැක කළෙමි සිංහබා ලෙන තුල නොවෙති පෙරලා නොඑති ලෙන තුල නොවෙති පෙරලා නොඑති මම දැනගතිමි මම සැක කළෙමි මම දැනගතිමි මම සැක කළෙමි සුරතල් දියනිය මොල කැටි වදනින් මාසන සන්නිය ආහාර පිසන්නිය කාවන්නිය පොවන්නිය මාගැන බියවන්නිය වනයේ දුකක් විද ආසන්නිය සොයන්නිය ඈත් ගොසින්ය ඇයි සුදු දුවනී නුඹවත් නොසිටියේ ඇයි සුදු දුවනී නුඹවත් නොසිටියේ සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මුදු නැත ඔහුගේ අනටද කීකරු ඌයේ පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවී ඔන්න පුතේ සිංහල ඔහොම තමයි සිංහල උගන්වන්නේ තෝසෙ කඩයක් ළඟින් යනකොට බඩගිනි හැදෙන්නේ සුවඳට
මේක ඒ නිසාම ආදරේ පිරිච්ච සිංහල පන්තියක්. ඔයාට එපා වෙච්ච කවි ටික මාත් එක්ක ලස්සනට කියලා රෙකෝඩින් එක අහලා සුපිරියට කටපාඩම් කරගන්න. ඔය ගුත්තිල කාව්‍ය උගන්වනකොට මම දැන් රිවිෂන් එකේදී උගන්වනවා ඔය උදේනිපුර සැනකෙළිය තියෙනවනේ පුතේ. උදේනිපුර සැනකෙළියේදී හරි ලස්සන කවියක් කියනවා. මේ කවිය කිව්වම ඕගලන්ට දැන් ටීවී එක ගැන නාට්‍යයක් මතක් වෙයි. මමත් ඉතින් ඔය ටෙලි නාට්‍ය වල රඟපානවනේ. නාට්‍යයක් මතක් වෙයි, අම්මලටත් මතක් වෙයි මේ කවිය අහුවට පස්සේ. මෙන්න කවිය. රගත් සුරා පිරුවිතින් සුරා තාඹරු පෙතිසෙනෙතින් පුවත් නොදැන බාමන ගතින් නාටත් ආයෙත් සුරාමතින්. මතක් වුණානේ නාට්‍යය. නටත් අයෙක් සුරාමතින් කියලා මේ දවස්වල යන්නේ හරි ලස්සන ටෙලි නාට්‍යයක්. ඒ පේලිය ගත්තෙත් ඔය ගුත්තිල කාවෙන් තමයි. එතකොට ඔය සාම්ප්‍රදායික සම්භාව්‍ය සාහිත්‍ය කොයිතරම් මිනිසුත් එක්ක බැඳිලා තියෙනවද කියලා අපි සිංහල පන්ති ඉගෙන ගමු. දැන් බලන්න ජාතක පොත. ජාතක පොතේ තියෙන චරිත අපි පාවිච්චි කරන්නේද වර්තමානයේ? දැන් ඉස්කෝලේට ගෙනියන අලුත් පැන්සලක්. ඒක කොල්ලා ඉස්කෝලේදී යාළුවෙක්ට දීලා ගෙදර එනවා. අම්මා අහනවා කෝ පුතේ අලුතෙන් දුන්න පැන්සල? මං යාළුවෙක්ට දීලා ආවා අම්මේ. එතකොට මොකද දන්නේ? තෝ වෙස්සන්තර දෙයක්ෝ. කොහෙද වෙස්සන්තර එන්නේ? ජාතක කතාවෙනේ. ලස්සන ගෑන් ළමෙක් දැක්කම අපි කියනවා පබාවති වගේනේ. ඒ වගේම උදේ පාන්දරට බුම්මන් ඉන්නකොට මොකද යකෝ උදේ පාන්දර මූසලෙක් වගේ ඉන්නේ? මූසල, මූසිල, ගුත්තිල කාව්‍ය නේ. බලපංගු හැටි විතරක් කාල කණ්ඩිය වගේ නේ. හිනාවක් නැතුව ඔරෝගෙන ඉන්නකොට මොකද බං උදේ පාන්දර බලපංගු හැටින් ජූජක බමුණා වගේ. කොහෙද එන්නේ? ජාතක පොතේ එන්නේ. ඒ නිසා මතක තියාගන්න ඔය පෝරිසාදයා, පබාවති, කාලකන්ණියා, මූසිලයා ඔය වචන ඔක්කොම ආවේ ජාතක කතා වලින්. ඒ නිසා සතරකන් මන්ත්‍රණය උගන්වනවා රිදෙන්න. සාහිත්‍ය පේපරේ ආයි ගොඩ දාලා නටත් අයෙක් සුරාමතින් තරිඳු ආදරේ සර් ආදරේ පුතේ පණ වගේ මෙතන ඉන්නේ හොඳේ. ඒ නිසා හાર્ට් වැස්සක් වහිනවා. ආදරේ නිසාම තමයි ඔයගලන්ට මේ ලස්සන සාහිත්‍ය ටික උගන්වන්න හදන්නේ. ආයෙත් කවිය කියනවා. ආයෙ එකපාරක් කියන්නම්. රගත් සුරා පිරුවිතින් සුරා තාඹුරු පෙතිසෙනෙතින් පුවත් නොදැන බාමන ගතින් නාටත් ආයෙක් සුරාමතින්. ලස්සනනේ. මොකද වෙස්සන්තර ජාතකයේ කවියක්. වෙස්සන්තර ජාතකයේ කවිය කියන්නේ ඕවා නම් ඉස්සර කියපු පුතේ මලගෙවල් වල. වෙස්සන්තර ජාතකයේ ඉස්සර කියනවනේ. මල ගෙදරක් වුණාම පුතේ දුක වැඩිනේ. දුක වැඩි නිසා මොකද කරන්නේ? ඒ දුක නැති වෙන්න අපේ බුදුහාමුදුරු හැමදේම අත්හැරියානේ. දන් දුන්නානේ. ඒ අර කියනෝනේ වංක ගිරියේ ඔය දැන් කසාද බඳිනකොට අපි පෝරු ඉස්සරහා කියන්නේ වංක ගිරියේ තපස් රකින්නට ගියේ අප මහා බෝසතුන් නැංග රතයත් අසුන් දෙදෙනත් අතර මගදී දනට දුන් රන්ද රිදියෙන් මුතුද අබරණ සියලු වස්තුව දනට දුන් බුද්ධ රත්නේ අනුහසින් වේ ඔබට ජය සිරි මංගලං. දැන් එතන කියන නාදමාලාවයි මලගෙදරක වෙස්සන්තරේ කියන නාදමාලාවයි වෙනස්. අම්මලා අප්පච්චිලා නම් මේක අහලා ඇති. පුතාලත් අහගන්නකෝ. මලගෙවල් වල කොහොමද ඉස්සර වෙස්සන්තර ජාතකයේ කිව්වේ කියලා. බාලේ පෙම්බර කොණ්ඩා බැන්දට තපසට නොගනිති වන්නා දෙකානේ පුස්කොල තෝඩු තිබුවට තපසට නොගනිති
වන්නා බුදු බව පැතුවෝ දරු දුක නෑදෝ අම්මානම් අප බැඳලා දේදෝ ගොන් බැඳ තැලුවට කිරියෙර වාදෝ අම්මානම් අප බැඳලා දේදෝ ඔන්න පුතේ 9 වසරේ දරුවන්ටත් තියෙනනේ ලපසේ සඳ විලසේ කියලා thank you very much මට heart ලැබෙනවා ගොඩක් ආදරේ සර් voice එක ලස්සනයි ආයෙත් සිංහල ඉගෙන ගන්න හිතෙනවා ඔව් අම්මේ පැටවුට් එකට superior උගන්වන්න ඕනේ රිද්දෙන්ඩ සිංහල පේපරේ ලියන්න ඕනේ මං වගේ මගේ කොළ 31ක් සිංහල පේපර් එකේ උත්තර පත්‍රේ A level ලියලා මම බාර දුන්නේ අන්තිමට විභාග පරීක්ෂකවරුන්ට පොතක් වගේ මෙහෙම අනේ පුතේ උඹට නම් ඒකක් හම්බ වෙනවා කියලා ඒ වෙලාවෙම ශාලාධිපති කිව්වා ඒ වගේ මගේ කොල්ල කෙල්ල ටිකක් සුපිරියට ලියන්න ඕනේ එහෙම ලියලා අම්මට අප්පච්චිට ණය නැති දරුවෙක් බවට පත් වෙන්න ඕනේ ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් මේ Zoom meeting එක ඉවර වෙච්ච ගමන් අර group එකට දානවා පුතේ 9 වසර 10 වසර 11 වසර ක්ලාස් group එකේ වෙන වෙනම link එක. ඔයා ඉන්නේ 10 වසරේ නම් ඔයා 11 වසරේකට එන්න එපා. ඒතර ඔයාගේ සටහන් ටික වෙනස් වෙනවානේ. ඒ නිසා හරියටම 10 වසර group එකට ඔයා add වෙන්න. 11 නම් 11 වසර group එකට add වෙන්න. ඒ වගේ තමන්ගේ අදාළ group එකේ ඉන්න. එතකොට ඒකේ සියලු විස්තර කියනවා. ඒතර paper class එක වෙනම යනවා. සිංහල සාහිත්‍ය රසාස්වාදයේ පන්ති වෙනම යනවා. ඉතින් පන්ති කරන්නේ කොහෙද? ෆිසිකල් ක්ලාස් නම් තියෙන පුතේ කොස්වත්තේ තියෙනවා. පිටකෝට්ටේ තියෙනවා මාළඹේ IMA එකේ තියෙනවා දෙල්ගොඩ තියෙනවා. එතනින් එහාට ලංකාවේ තියෙන දුරයිනේ මට යන්න බැහැනේ. ඒ නිසා තමයි ඔන්ලයින් එකේ හැමෝම එකතු කරගන්නේ. ටයිම් ටේබල් එක හදලා එවනවා. ටයිම් ටේබල් එක හදලා දාන්නම් පර්සනල් ටයිම් ටේබල් එක විචාරයට අකුරු බලනවද? නෑ. අකුර මතක තියාගන්න විභාගෙට ඔයා ලියනකොට දැන් හිතන්නකෝ මේක හයන්නනේ. මේක හයන්න කියලා ඔයාලට පේන්නේ ලොකුවට ලියලා තියෙන නිසානේ. මේකම මට ලියන්න පුළුවන් මෙහෙම. ඔහොම ලියන්නත් පුළුවන්. හැබැයි මේක ඔයා මෙහෙම ලිව්වොත් ගයන්න වගේනේ පේන්නේ. අන්න එතකොට මේක කියවන්න බැරි නිසා පොඩි අවුලකටපත් වෙනවා. සර් මම නර්තනයේ විෂයභාර ගුරුවරියක්. ඔබතුමාගේ කවි ගායනා රස විඳලා දුවව ක්ලාස් එකට ජොයින් කරන්න හිතුවා හරිම ලස්සනයි. thank you teacher. ආදරේ ගොඩක්. ඔයාට කැස්සක්වත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මේ රටේ ගුරුවරුන්ට. මං හරි ආදරේ. මමත් ගුරුවරයෙක් නිසා අපි ළමයින්ට හරියට උගන්වන්න ඕනේ. එහෙම හරියට ඉගැන්වුවේ නැත්තම් ඒගොල්ලෝ කවදාද දවසක අපිට සාප කරනවා. ඒ නිසා 9 වසර කවියකුත් කියන්න. 9 වසරේ මොකද්ද කියන්නේ? 9 වසරේ තියෙනවා සිරම්බි අඩිය කියලා ලස්සන පාඩමක්. සිරම්බි අඩිය කියන්නේ අර කාපිරි ජනතාව අපි කියන්නේ කැෆේන් වරු කියලා. ඒගොල්ලෝ පුත්තලමට එහා ඉන්නේ. ඒගොල්ලෝ කවියක් කියනවා හරි ලස්සනට මේ මම වීඩියෝ එකක් දාලා පාඩම වෙලාවට පෙන්නන්නම්. Arabica kadora Arabia bolore Iskan upan lakati panche mangrase manore Chotaki me dalagi ma chotaki nagara lakiya nikara diriya lali mirayo nadi diriya lal mir Arabica kadora Arabia bolore Iskan upan lakati panche mangrase manore चोटाकी में दलागी माँ चोटाकी नगर लकिया निकर दिरिय लाल मिरयो नाडी दिरिय लाल मिरयो ඔය ඕකේ කියන්නේ මේ සර් රෙකෝඩින් දෙනවද රෙකෝඩින් අනිවාර්යයෙන්ම දෙනවා පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණත් එදා දවසේම ඔයාට රෙකෝඩින් එක හම්බ වෙන එක කැමති වාර ගාණක් බලන්න පුළුවන් සර් ලස්සනට සින්දුවක් කියන්න පුළුවන් ඔව් ඇත්තටම සර් මට දැන් තමයි සිංහල ඉගෙන ගන්න ආසෙ හිතුනේ thank you very much සර් මගේ පුතා ඉංග්‍රීසි මීඩියම් කරන්නේ මේ පාර ලකුණු 46යි ගොඩ දා ගන්න පුළුවන් වේද අනිවාර්යෙන් ඉංග්‍රීසි මීඩියම් දරුවෝ ගොඩක් ඉන්නවා
ඔය මගේ ෆිසිකල් ක්ලාස් වලත් ඉන්නවා විදුර කොලෙජ් එකේ ළමයි, ලයිසියම් එකේ දූල පුතාලා, OKI එකේ ළමයි, විල්ස්ඩන් එකේ ළමයි සෑහෙන්න ඉන්නවා. ඒ අයට විශේෂයෙන් අවධානය යොමු කළා. මොකද මේ රස ඇති කරන්න ඕනේ අම්මේ. ඒ රස ඇති කරොත් ඒගොල්ලෝ නිකම්ම විෂයට ආදරේ වෙනවා. මෙච්චර කල් ගුරුවරු කරේ නිකන් අර කල් කදුරු ව්‍යාකරණය උගන්න සිංහල එපා කරපු එක. ඒකයි පිළිගන්නවා මමත් ඒක සාමාන්‍ය ගුරුවරු කරන දේ. මොකද සිලබස් එක කවර් කරනවා. හැබැයි ඕක රහට උගන්වන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. පන්තිය දැන් ලබන සතිය පාඩම් උගන්වනකොට බලන්නකෝ. එතකොට ඒගොල්ලෝ හරි ලස්සනට ඔය ටික ගොඩ දාගනි. ඇත්තටම සර් මට දැන් තමයි සිංහල ඉගෙන ගන්න ආසෙත් වෙන්නේ. ඉතින් ෂොක් පළවෙනි දෙවෙනි වාරවල රෙකෝඩින් ගන්න පුළුවන්ද? ඔව් පළවෙනි දෙවෙනි වාර දෙකේම පාඩම් ටික නැවත කරනවා බය වෙන්න එපා. රැයක් එළි වෙනකම් කරලා හරි වීඩියෝ කරලා හරි රෙකෝඩින් ටික දානවා. නැවත බලා ගන්න ගෙදර ගිහිල්ලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැන්දෑවට පන්ති වලලා ආවට පස්සේ පැයක් එකමාරක් රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඒ ටිකත් බලලා පැවරුම් පත් ටිකත් ගෙදරටම දෙනවා. PDF එක print out එකක් අරගෙන ඒ වැඩ ටිකත් කරගන්න පුළුවන්. තෑන්ක්ස් සර් ලස්සනයි. මම යාළුවන්ට සර් ගැන කියනවා මම පොළොන්නරුවේ. පොළොන්නරුවේ අපි එනවා. තව සති දෙකක් විතරකට එනවා. කෝල් එකක් දීලා එන්නම් ඒ පැත්තෙන්. මම ආසයි අලුත් හාල් බත් කන්න. බත් ටිකක් කාලා යන්න එන්නම්. ලස්සනට සින්දු කවි කියන වස් කවියක් කියන්න. වස් කවියක් ඔය මේ දවස්වල වස් කවි හරි ජනප්‍රිය වුණානේ මේ මොකද දුන්නොතේ එකට සීනි වෙනුවට කලපුළුණු හැන්දක්ම වැටියා ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරලියන් ඔහොම කියනවා නේද? අර තබන පයලිස්සා වැටියන් ඔහොම කියලා කියන්නේ. වස් කවි කියන්නේ පාපුතේ පවුනේ. සර් රෙකෝඩින්ග්ස් විතරක් බලලා කරගන්න පුළුවන් වෙයිද? සැටර්ඩේ 8:9:30 සයන්ස් ක්ලාස් එක තියෙනවා. ඔව් රෙකෝඩින් ටික අරගන්න. සයන්ස් ක්ලාස් එක තියෙනවා නම් චුට්ටක් try කරන්න එහෙට මෙහෙට කරගන්න. බැරි වුණොත් පුළුවන් වෙලාවට log වෙන්න. එතකොට මට රෙකෝඩින් එකත් ඔයාලට දෙන්න පුළුවන් පුතේ. හා සර් දිඹුලාගලටත් එන්න. දිඹුලාගලත් එන වෙලාවට කෝල් එකක් දෙන්න. මම කෑගල්ලේ. කෑගල්ල නම් නිතරම යන වෙනවා. අපි නවගමුවේ නිසා යන්න පුළුවන්. සර් අපේ 10 වසර භාෂාව පොතේ කවි විභාගෙට අහනවද? නෑ. භාෂාව පොතේ පුතේ අර තියෙනවනේ මේ ළඳේ නිසරු නොකරන් අප සියලා කියලා. ඒ ළඳේ නිසරු නොකරන් අප සියලා කියන පාඩමේ තියෙනවා සාමාන්‍යයෙන් කවි එතනින් 5ක් 6ක් විතර විභාගෙට අහනවා. එතකොට ඒ අහන කවි ටික විතරක් පන්ති අපි සාකච්ඡා කරලා තේරුම් ලියලා ඒවල රසාස්වාදේ කරලා විභාගෙට යවුවාම MCQ පේපර් එකට ඒ ටික මම ගොඩ දාලා දෙන්නම්. ඉංග්‍රීසි මීඩියම් මගේ දුවත් මේ පාර ලකුණු 56 ගොඩ දා ගන්න පුළුවන් වේද නේද? බය වෙන්න එපා කිසි දෙයකට. විශ්වාසය තියන්න. නුවර පැත්තේ එන්නේ නැද්ද? නුවර එනවා. මේ සැරේ දලදා පෙරහැර බලන්න එනවා. සමහර විට තුන්වෙනි කුඹල් පෙරහැර මම නිවේදනය කරන්නත් පුළුවන්. වොයිස් එක අහනකොට මතක් වෙයි අපේ විශ්වාසය තමයි පෙරහැර ඉන්නේ කියලා. පෙරහැර බලන්නත් එනවා 26 වෙනිදා එනවා. අම්පිටියට ඇවිල්ලා කෝල් එකක් දෙන්නම්. මාලිගාවේදී හම්බුනොත් අනිවාර්යෙන් ළඟට ඇවිල්ලා කතා කරන්න. ක්ලාස් එකට අපිට කියලා දෙනවා. ක්ලාස් එකේ අපිට කියලා දෙනවා වගේම සවණි. ඔව් පුතේ. වෙනසක් නෑ. මම ඒකනේ දා කිව්වේ ෆිසිකල් එකේදී ඔන්ලයින් එකයි ෆිසිකල් එකයි දෙකම එක වගේ තමයි. එහෙනම් මගේ රත්තරන් පැටවුට් එක වැඩිපුර කාලය ගන්නේ නැහැ. මොකද හෙට ඉස්කෝලේ යනවා ඕගොල්ලෝ ආසාවෙන්. මේ මම දන්නවා ඒක හෙට නිවාඩු දින නිසා. ඉතින් හැපි වැකේෂන් සුපිරියට වැකේෂන් එක එන්ජොයි කරන්න. ඒ ඇස්සේ පන්තියට එන්න. පන්ති රෙකෝඩින් එක හරි ඔයාලට බලන්න පුළුවන්. තව ටිකකින් අපේ ටීම් එකේ කට්ටිය ගෲප් එකට මෙසේජ් එක දායි. ඔයා හරියටම ලොග් වෙන්න ඕනේ මොන ගෲප් එකටද කියලා. ඔයා 10 වසර නම් 10කට එන්න. 11 වසර නම් 11 වසරකට එන්න. ඇවිල්ලා සුපිරියට වැඩේ කොට දාගන්න. 7 වසරේ සිංහල ඔන්ලයින් එක කවදද අපි ගාල්ලේ? 7 වසරේ මීටින් එක මම අද රෑ 7:00 ගත්තාම මේ මීටින් එකට එන්න බැරි වුණා නම් ඒක රෙකෝඩින් එකත් මම දාන්නම්. 7 ක්ලාස් එක තියෙන්නේ මට මතක විදියට බ්‍රහස්පතින්දා හවස 6:00 ඉඳන් 8 වෙනකම්. එතකොට ඒ ටයිම් ටේබල් එකක් දානවා. ඇත්තටම සර් මට දැන් තමයි සිංහල ඉගෙන ගන්න ආසිතුනේ. thank you sir. ආදරෙයි පණ වගේ පරිස්සමෙන් සතුටින් වැඩ ටික කරන්න මං ඉන්නවනේ. බය වෙන්න එපා. කොට දාලා දෙන්නම්. එතකොට ඔය ටික තමයි කියන්න තියෙන පිටකෝට්ටේ grade 10 class එකේ time එක. පිටකෝට්ටේ 10 වසර තියෙන්නේ අඟහරුවාදා හරියටම රෑ 7ට. රෑ 7 ඉඳන් 9 වෙනිකම් පැය දෙක. සර් 11 වසරේ අය 10 වසරේ class එකට එන්න පුළුවන්ද? ඔව්. 11 වසරේ දරුවන්ට මම 10 වසරේ class එකට එන්න chance එකක් දෙනවා. මම ඒක කොහොමද කරන්න කියලා ඔයගලන්ට group එකේ message එකක් දාන්නම්. සර් 9 වසර කවදාද අපි කහ තුඩුවේ. 9 වසර time table එක මම දැම්මා. මේ තියෙන්නේ සෙනසුරාදා රෑ 8 ඉඳන් 9:00 වෙනකන් තියෙන බැරි වෙලාවත් ඒ කියන්නේ එක දවසක් හරි ක්ලාස් එකට එන්න බැරි වුණොත් උත්සාහ කරන්න හැමදාම එන්න බැරි වුණොත් මේ විදිහටම රෙකෝඩින් එක බලලා වැඩේ කොට දාගන්න පුළුවන්. ඒතර ටයිම් ටේබල් එකක් තියෙනවා. ඒකට හරියට එන්න.
PDF ටිකත් එක්ක worksheet ටික හම්බ වෙනවා. මුලදී log වෙන්න බැරි වෙච්ච කට්ටියට මම මේ කියන්නේ පිටු 200 CR පොතක් අරන් දෙකට බෙදා ගන්න. ඒකත් එක්ක පැවරුම් පත්තික නිබන්ධන ඔක්කොම PDF කරලා හම්බ වෙනවා. print out එක අරගෙන වැඩේට set වෙන්න. Google form එක හම්බ වෙනවා MCQ ටික. ඒක ටික කරලා තමන්ගේ හරියටම ලකුණු කීයක් ගන්න පුළුවන්ද කියලා බලා ගන්න පුළුවන් තමන්ටම. රචනා ටික WhatsApp කරලා මට එවන්න මම බලලා එවනවා අනිත් පැත්තට. time table එකකුත් හදලා දෙනවා personal කරලා. කවි ටික කටපාඩම් කරන්න recording ටික දානවා. ඒ ටිකත් ලස්සනට පාඩම් කරලා ගොඩ දා ගන්න. සර් රසාස්වාදයේ විෂය කවර් කරන්න පුළුවන්ද? ඔව් රසාස්වාදයට පන්තියක් දානවා. ඒකත් අනිවාර්යයෙන්ම ඔය දැන් ඉන්න WhatsApp group එකේම අපේ team එකේ කට්ටිය ඔයගලන්ට message එක දෙයි. ඒක බලලා ලස්සනට වැඩේට එන්ට වෙන්න කියලා කියනවා. ඉතින් මේක හොඳට අහගන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ක්ලාස් එකේ time table එක ගැන, ක්ලාස් එකේ free එක ගැන මේ හැම දෙයක්ම ඔයාට group එකේ message කරනවා. ක්ලාස් fees ගැන, time table එක ගැන, server contact කරගන්නේ කොහොමද? personal meetup එකකට යන්නේ කොහොමද? සර්ට time table එක එවන්නේ කොහොමද? ඔයාට advice ගන්න කොහොමද? motivation එකක් ගන්න ඕන නම් ඒක සර්ට counseling part එකක් කරන්න පුළුවන්. ඒකත් ඔයාට පුළුවන්. දුක හිතන වෙලාවට message එකක් හරි දාන්න, message එකට reply කරනවා. බය වෙන්න එපා. සර් ඇත්තටම අපේ ළමයින්ට විචාර ලියන්න බෑ. රචනා ප්‍රශ්න වල උත්තර ලියන්න තේරෙන්නේ නැහැ. ලකුණු ගොඩක් අඩුයි කියන්න දුකයි. S එකක්වත් දැන් නැහැ. කිසි දෙයකට බය වෙන්න එපා. ඔතන වැරද්ද තියෙන දරුවන්ගේ නෙමෙයි. උගන්නපු ගුරුවරු හරියට උගන්නලා නැහැ ලියන ක්‍රමවේදය. ඒ කියන්නේ උත්තරේ ලියන ක්‍රමේ හරියට ඉගෙනුවාම වැඩේ හරියනවා අම්මේ. කිසි දෙයකට බය වෙන්න එපා. පටන් අරගෙන සතියක් දෙකක් යනකොට එයා කියයි අම්මේ මට දැන් නම් විචාර ලියන්න පුළුවන් කියලා. ඒ විශ්වාසයෙන් ඉන්න. මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ ප්‍රතිඵල ටිකත් මම දාන්නම්. අපේ දරුවෝ කියන ටික ඒගොල්ලෝ වොයිස් කරලා යවපේවා, වීඩියෝ කරලා යවපේවා ටිකක් දාන්නම්. ක්ලාස් ෆීස් ගැන ඔක්කොම තොරතුරු ටික දානවා. දැන් මෙතන ඔක්කොම කියන්න ගියොත් ටයිම් එක වෙලා යන නිසා සර් මම ගෲප් එකේ නැහැ. ගෲප් එකේ නැති කට්ටිය මතක තියාගන්න 0.771 84යි 84යි 41. මෙන්න මේ නම්බර එක දැම්මම ඔයා මේ නම්බර එකට 9යි ඔයාගේ වසරයි ටග් ගාලා WhatsApp එකක් දාන්න. එතකොට ඔයාට group එකේ link එක එනවා. ඒකෙන් group එකට එකතු වෙන්නත් පුළුවන්. එහෙනම් ලකුණු 61යි සර් ගාවට આવත් ඒකක් ගන්න පුළුවන් වෙන්නේ නේද? මම 9 වසරේ. ඔව් පුතේ. දෙයියන්ගේ පිටේ බුදු සරණින් මම පුතාට ඒකක් අරන් දෙන්න ආදරෙන් වග කියන ඔයාගේ ප්‍රතිඵලයට. ඒ නිසා මේක අහගන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් voice message එකක් දාන්න. මගේ team එකේ කට්ටිය ඒ ටික මට forward කරයි. මම ඒවට reply කරලා comment එක දෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මෙතනින් පස්සේ දැන් නවත්තන්න යන්නේ. ටිකක් රෑ වුණා වැඩි 9:40යි දැන් රැට කාලා නිදා ගන්න හෙට උදේ ඉස්කෝලේ යන්න ඕන නිසා ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් WhatsApp එකට message එකක් දාන්න. ඒකට මම reply කරනවා. එහෙනම් ගොඩක් ස්තුතියි සර්. හිතට සැනසීමක් තියෙනවා. දරුවා අනිවාර්යෙන් පන්තියට එවනවා. බුත්සරණයි අම්මේ. ආදරේ. ඔයගොල්ලොත් පරිස්සමින් ඉන්න. pressure heart attack හදාගන්න එපා. මම ඉන්නවා. බය වෙන්න එපා කිසි දෙයකට. සුපිරියට අතින් අල්ලගෙන ආදරෙන් උගන්වගෙන යන්නේ. රජේ ගුරුවරයෙක් විදිහට වටිනාකම තියෙන. දැන් ඔයගොල්ලෝ දරුවන්ට පොඩි කාලේ අසනීපයක් හැදුනොත් හොයන්නේ ආණ්ඩුවේ දොස්තරලානේ. ඒ වගේ තමයි ටියුෂන් එක කරන්නත් මේ රටේ ඇත්තටම ගෞරවනීය වගකීමක් තියෙන්නේ රජයේ ගුරුවරයෙක්ට. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. පරිස්සමින් ඉන්න. බාරහාර වී පුද පෙත් නොකලාට අටවිසි බුදුන්ගේ සරණයි නුඹලාට. එහෙනම් සමුගන්න කලින් මෙන්න මේ විදිහට සුබ ප්‍රාර්ථනාවක් කරලා ඔයාට සමුගන්නවා. සීසානාකෙත් වරුසා බෝවෙන්ට රෑපානේ යන එන ගමනේදි රැකදෙන්ට ගෙයි පානක් තැබූ විලසට එලිවෙන්ට හන්තානෙන් දෙවි වැඩලා රැකදෙන්ට. එහෙනම් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් බුදු සරණින් තෙරුවන් සරණින් දලදා හාමුදුරන්ගේ පිහිටෙන් මගේ දූල පුතාලා හැමෝටම කොහොම හරි ඒකක් අරන් දෙන්න. රැයක් දවාලක් නොබලා මම මහන්සි වෙනවා. අර ලිප් ගල් තුනම එකතු වුණාම කිරි උතුරනවා වගේ හරි සන්තෝෂෙන් වැඩ කරන්න. අම්මා අප්පච්චිගේ හිතට ගෞරවයක් ආදරයක් සැනසීමක් ගෙනල්ලා දෙන්න. මගේ දුවට පුතාට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදට ගිහින් එන්නම් අපි සෙනසුරාදා පන්ති ආරම්භ කරනවා. දැම්මම ඔයාගේ WhatsApp group එකට link එක දාලා ඇති. තමන්ගේ class එකේ group එකට එකතු වෙන්න. එහෙනම් ලබන සතියේ හම්බෙමු. මම මව්බසේ පිය සලකුණ
විශ්ව රාජපක්ෂ. බුදු සරණයි මගේ පැටව් හැමෝටම. ආයුබෝවන්. ආයෙත්